Tatiyampi dhammang saranang gacchāmi. Tatiyampi sanghang saranang gacchāmi. Saranagamanaṁ sampurnaṁ. Pānātipātā vēramani sikkhapadam samādhiyāmi. Adinādānā vēramani sikkhapadam samādhiyāmi. Kāmesu miccācārā vēramani sikkhapadam samādhiyāmi. Musāvādā vēramani sikkhapadam samādhiyāmi. Sūrāmeraya maccapamā daṭṭhānā vēramani sikkhapadam samādhiyāmi. මේ තිසරණ සහිත පංචශීල සමාදානය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසම හේතු වේවා හේතු වාසනා වේවා. තිසරණේන සත්‍යං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සදහවත් කුසල කාමයේ පිළිතුරු වයත්තන් විසින් උද්දාසේ මේ ස්ථානයට පැමිණියේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඒක නිසා ටික දෙනෙක් හඳුනාගත්තත් අලුත් මුහුණුවල් ටිකක් තියෙන බවකුත් පේන බවක් තියෙනවා. ඒක නිසා අපි පටිච්චසමුප්පාද ධර්මය පොඩ්ඩක් හඳුන්වා දෙනවා මේ අලුත් පිරිසට. කීප දෙනෙකුට එක්කෙනෙක් හරියකින් වල එන නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය හොඳින් කල්පනා කරලා තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට. පටිච්චසමුප්පාදය කියන්නේ පින්වතුනි මේ එළියෙන් දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි. පටිච්චසමුපාදයේ ඇහැට හම්බෙන්නේ නැහැ, කනට හම්බෙන්නේ නැහැ, නාසයට, දිවට, ශරීරයට හම්බෙන ධර්මයක් නෙවෙයි. පටිච්චසමුපාදය කියන්නේ ඔබේ චිත්තචෛතසිකයන්ගේ අපි තේරෙන මට්ටමින් කියොත් ඔබේ සිතේ හේතුඵල ක්‍රියාවලියටයි පටිච්චසමුපාදය කියලා කියන්නේ. ඒ නිසා මේ පටිච්චසමුපාදය තෝරගත්තොත් බුදුන් සරණ, දහම් සරණ, සංඝ සරණට පුළුවන්. ඒ වගේම ආරිකාන්ත සීලයට එන්න පුළුවන්. අවබෝධ ඥානය තුළින් අන්න ඒක නුවණින් බලලා මේ සසලින් මිදීම ඔයත්තන්ට අයිති කර්තව්‍යයක්. එනිසා මේ එළියෙන් පටිච්චසමුපාදේ කතා කරනාට ඒ එළියෙන් කතා කරන්නේ පටිච්චසමුපාදේ ගැන හරියට දන්නේ නැති නිසා. පොත්පත්වල තියෙන වචන ටික හටපාඩම් කරගෙන සතර මහා ධාතුවේදී තියෙන එක මේ නාම රූප එළියට ගලපමින් පටිච්චසමුපාදයක් චිත්තචෛතසික මට්ටමක් ගැන කතා කරන්නේ නැතුව මේ බාහිර වස්තු වලට උපමා කරමින් කතා කරන බවක් අපිට ඇහිලා තියෙනවා පටිච්චසමුපාදය.
පටිච්චසමුප්පාදයේ ආර්ය වරු රකින්නේ චිත්ත කයිසික මට්ටමයි. එතනයි පටිච්චසමුපාදයේ ආර්ය වරුන්ගේ දර්ශනය. එනිසා සිතක් හටගන්නේ අවිද්‍යාව නිසා. ඒකයි ඇත්ත සිදුවේ. සත්ව පුද්ගල දෘෂ්ටි ඇතිව සිතක් හටගන්නේ ඒ අවිද්‍යාව නිසා. සිත දුකයි. සිත කෙරෙහි බැඳීමක් තියෙනවා, දුක්ඛ සමුදයක් තියෙනවා. ඒ සිත නිරෝධ වෙන දෙයක්. ඒ සිත හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. ඒ සිත රූපේ පෙන පිටක්, වේදනාව දීපුගුලා, සංඥාව විරුණුව, සංකාරයේ කෙසල් කඳ, විඥානයේ මායාවක් කියන මේ සිතේ සිත දැක ගන්නට, නිස්සාර දෙයක් බව දැක ගන්නට, ශුන්‍යත දෙයක් බව දැක ගන්නට දේශනා කරපු මේ උපමා ටික අපි බාහිර ලෝක වස්තු වලට නම් ගලපන්නේ. ඒ පටිච්චසමුපාදේ නොවේ. එහෙනම් මේ සිත ඔය විදිහට දැක ගන්නට යම් කෙනෙක් උත්සාහවත් වෙනවා මේක මාර්ග ශක්තිය වෙනවා. දැන් එතකොට මේ බුදුදහම කියන්නේ ඔයගලන්ට මේ පේන ලෝකය අවබෝධ කිරීම තමයි. හැබැයි මේ පේන ලෝකය පටිසෝතගා අනුසෝතගාමි. චිත්තයිසික මට්ටම පටිසෝතගාමි. පටිසම්පාද විවරණ කළොත් ගොඩක් ගැඹුරුයි. දක්ෂයෙක් හිටියොත් විතරයි අඳගන්න පුළුවන්. ඒකයි අපි ගොඩාක් පටිසම්පාදයේ චිත්තයිසික මට්ටමින් කතා කරන්නේ නැත්තේ. කාලයත් එක්ක ඒගොල්ලන් අවදි වෙලා ඉන්නේ. මේ ධර්මයේ මෙච්චර අමාරු නිසායි මොකද පටිච්චසමුප්පාදයේ ගෝචර වෙන්නේ ප්‍රඥාවට. අවිද්‍යා සාගත පටිච්චසමුපාදය හම්බ වෙන්නේ ප්‍රඥාවට. විඥාණයට පටිච්චසමුපාදයක් හම්බ වෙන්නේ නැහැ. විඥාණයට හම්බ වෙන්නේ පොතේ කියලා තියෙන ටික. ඒ ටික කියයි. ඒ ටික විභංග කරයි. බෙදා දක්වයි. ඒ වුණාට තමා තුල චිත්තයිසික මට්ටමින් හට ගන්නා වූ පටිච්චසමුපාද විවරණයක් කරන්න එහෙම ලේසියෙන් කෙනෙකුට බෑ. ඉන්න ගරු ස්වාමීන් වහන්සේලා ඒකෙච්ච ලේසි නෑ අමාරුයි. බොහොම ටික දෙනයි ඉන්නේ. ඒ නිසා ඔයගලන්ට චේතනාව පහළ වෙනවා නම් ඒක අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඒ චේතනාව හටගන්නේ. සංඛාර කියන්නේ මොනවද? චේතනා. නේද? අපමාදේන සම්පාදිත වය ධම්මා සංඛාරා. මේ සංඛාර වහ නැසෙන සුළුයි. ඒ නිසා මේක දැක ගන්නට ප්‍රමාද වෙන්න එපා කියනවා. දැන් මොකද්ද මේ වැය වෙන හට මේ නිරුද්ධ වෙන ධර්මයේ සිත. සිතයි මේ සිතුවිලි නිරෝධ වෙන්නේ. මේකයි සංඛාර කියන්නේ. ඔන්න එනම් පළවෙනි අංගයේ අවිද්‍යාව කියන්නේ චේතනාව දුක්ඛ බව සමුදය නිරෝධ මාර්ගය කියලා නොදන්නාකම අවිද්‍යාව. නේද? මේක නොදන්නාකම නිසා මේ සංඛාර ධර්ම කියන්නේ චේතනා නේද? චේතනා තියෙනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යාභි සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ නම් කරනවා. ඒ කියන්නේ අපුඤ්ඤාභි සංඛාර කියන ඔයගොල්ලන්ගේ රාගසිත, දේවේශසිත, මෝහසිත. මේ සිටිවි. මේ තුنين එකයි පහළ වෙන්නේ. හැමතිස්සෙම එක විඥානයයි. විඥාන දෙකක් නම් පහළ වෙන්නේ නැති බව හොඳට තියාගන්න ඕන සිතේ. එහෙනම් මේවට කියනවා අපුඤ්ඤාභි සංඛාර. ඕගලන්ට අලෝභ, ආදේශ, අමෝහ කියන මේ සිතුවිලි තුنين එකක් පහළ වෙනවා නම් තුනම පහළ වෙන්නේ නැහැ එකයි. අන්න එතකොට ඒකට කියනවා පුඤ්ඤාභි සංඛාර සිතුවිලි කියලා. ඊළඟට ඕගලන් උපේක්ෂාවක් වෙනවා. මොකේද? අපුඤ්ඤාභි සංඛාරේ පුඤ්ඤාභි සංඛාරේ උපේක්ෂාව වෙනවා. ඒකට කියනවා ලෞකික ධ්‍යාන කියලා. දැන් එතකොට මේ සංඛාර ධර්ම කියන්නේ සිතේම ගති නිමිති ටිකක්. සිතුවිලි වල.
එහෙම නැතුව අටපිරිකරට කියන්නේ නැහැ පුඤ්ඤාභි සංකාරය කියලා. ඒකයි බුදුදහම ගැඹුරුයි කියන්නේ. අපි අටපිරිකර පූජා කරන එකට පුඤ්ඤාභි සංකාරයක් කියනවනම් ඒක වැරදි. එතනින් නම් පටිච්චසමුපාදයේ වස්තුවට සාපේක්ෂව නම් පෙන්නන්නේ. වස්තුව දන්නාද මම සංකාර කරන්නේ කියලා. අටපිරිකර දන්නවා පුඤ්ඤාභි සංකාරයක් කියලා. චේතනාව නෙවෙයි මේ ඉන්නේ. දැන් පටිච්චසමුපාදයේ චේතනාවක් නෙවෙයිද? චේතනාව මට්ටම. කෙනෙකුට පුළුවන් අටපිරිකර රාග සිතින් පූජා කරන්නට. මම දැකලා තියෙනවා සමහරක් දාන වලට ඔය ගියාම පොඩි ළමයි ඉතින් අතීත ලියාගෙන ඉන්නවා සෙනඟ වැඩි නිසා. අම්මා එනවා දරුවට බැනලා මේ වගේ මොකද කියලා ආයෙ කරගෙන ගිහලා ආන්දරට පූජා කරනවා. ගැටෙන සිතින් ගිහලා පූජා කරනවා. අම්මා දෙක දෙක ඒ කටින වලට ගියාම මම තාම දාන වලට යන්නේ නැහැ. මේ කටින වලට ගියාම තමයි මම ඕක දැකලා තියෙන්නේ. කලබලකාරී. ඔව්. ඉතින් මෙන්න මේක නිසා තව සමානක් අය මේ කටින මේ පාත්‍රයේ මේ අටපිරිකර අරහාඳුරුන්ට මට දෙන්න ඕන කියන සංකල්පයක් ඉතරගෙන ඉන්න කට්ටිය ඔක්කොම දඬු කරන් ඇවිල්ලා අර කොහොමයි තමන් කැමති කෙනාට දෙනවා මේ රාග සිත මේ විරාගි නෙමෙයි විරාගි වුණොත් එයාට මේ අටපිරිකර පූජා කරන්න ඕන ස්වාමීන් වහන්සේ කවුද කියලා තීරණය කරන්න බෑ සංඝරත්නය එකක් වෙනවා එයා පුද්ගලිකත්වයට ගිහිල්ලා බාහිරින් තමයි මේක තිබුණේ කරලා තියෙන්නේ. ඒ වුණාට ඒක නිසා මෙන්න මේ මම මේකෙන් අදහස් කළේ මේ පුඤ්ඤාභි සංකාරය කියනක වස්තුවට සාපේක්ෂව අපිට ගන්න බෑ. ඒක වෙන්නේ නැහැ ලෝකේ. චේතනාවට සාපේක්ෂව අපි සංකාරය හඳුනා ගන්නවා. නම් පොඩ්ඩක් දැන් හඳුනා දුන්නා ඒක. මේ පටිච්චසමුපාදය හඳුනා දීමක් කරන්නේ පටිසෝතගාම මාර්ගයනේ. හඳුනා දෙන්නේ. එළින් අටපිරිකර දකින්නවනේ ඒක අනුසෝතගාම. ඕගලන් සද්ධාවෙන් පූජා කරනදී අපි අසද්ධාවෙන් පාවිච්චි කරනවා නම් ඒව සිදුවිලි ඔක්කොම. ඒක නිසා අපි දැන් සංඛාර ධර්ම පොඩ්ඩක් කියලා දුන්නා අවිද්‍යාව කියලා දුන්නා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හට ගන්නා වූ මේ සංඛාර කියන්නේ චේතනාව දුකයි දුක්ඛ සමුදයයි නිරෝධය මාර්ගය කියන මේ නුවණ නැති නිසා මේ තුන් ආකාර වූ සංඛාර සිතුවිලි අපි තුල පහළ වෙනවා මේක සිදු වෙනවා මෙන්න මේ සිදුවෙන සංඛාර ධර්ම චේතනා දුකයි කියලා ඔයගොල්ලන් හඳුනන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් එළි තියෙන වස්තු වලට සාපේක්ෂව ඔයගොල්ලන් මේවා තීරණ ගන්නවා නම් ඒක තමයි ප්‍රත්‍යක්ෂ භූමිය. සිත ගැන දැන ගැනීමක් නැහැ. ඔයගොල්ලන් හිතන්නේ අටපිරිකර පූජා කළාම අනේ අරය හොඳ පිනක් කරගත්තා. නෑ. එයාගේ සිත රාගය නම් තිබුණේ. ගැටීම නම් තිබුණේ. මුලාවීම නම් තිබුණේ. එයාට පුඤ්ඤාභි සංකාරයක් අත්පත් තුන් නැති බව එයා දන්නේ නැහැ. එයාත් රැවටෙනවා මම මේ අටපිරිකර පූජා කරලා මම පිනක් කරගත්තා කියලා. ඒ නිසා පින තීරණය කරන්ට මනස දැකලා විරාගී අද්වේෂ අමෝහ මෙන්න පුඤ්ඤාභි සංකාර සිත. දැන් මේ අටපිරිකර කෙනෙකුට පුළුවන් අකුසල අනුව මේක පූජා කරන්න පුළුවන්. කුසල මූලව පූජා කරන්න පුළුවන්. අව්‍යාකෘතව පූජා කරන්න පුළුවන්. මේ ධර්මතා තුනම මෙතන කෙනාගේ බුද්ධිය මත අනවබෝධය අවබෝධය මත සිදුවෙනවා. කෙනෙකු අනවබෝධයෙන් හරි අපුඤ්ඤාභි සංකාරයක් වෙන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාරයක් වෙන්න පුළුවන්. හැබැයි වත්වේ නෙමෙයි ඔබ තියන්නේ තමන්ගේ සිතේ පහළින් චේතනාවට අනුව මේක ගන්න ඕන. ඉතින් අපි දැන් මේ සංඛාර ධර්ම ගැන පොඩි හැඳින්වීමක් කළේ. දැන් පටිච්චසමුපාදය කියන්නේ අද ලෝකයා ඉතිහාසයෙන් ඉන්නේ බාහිර වස්තු වලට සාපේක්ෂව. මේ පටිච්චසමුපාදය නෙමෙයි දන්නේ. එහෙම එකක් ඒගොල්ලන් දන්නේ නැහැ. මේ පටිසෝතගාම මාර්ගය එහෙම දැක ගන්න බෑ. අමාරුයි.
ඒ නිසා මේ චේතනා මට්ටමින් දැකගන්න මෙන්න සංඛාර කිව්වා. මම අවිද්‍යාව මොකද්ද කියන එක පෙන්නුවා. Taman තුල තියෙන අවිද්‍යාව මොකද්ද කියන Taman තේරුම් ගන්නවා. තේරුණාද? ඒ වගේම Taman තුල තියෙන පහළ වෙන සංඛාර ධර්ම Taman තේරුම් ගන්න ඕන. එපා සංඛාර පත්‍ය විඥාන අන දැනගැනීම නැති වෙනවා. ඒ ඇතිවෙච්ච රාගසිතෝ පුඤ්ඤාව සංඛාරයක් හෝ අපුඤ්ඤාව සංඛාරයකට අනුව අන්න දැනගැනීම නැති වෙනවා. ඒ දැනගැනීම චක්කු විඥාණයෙන් එන්න පුළුවන්. සෝත විඥානේ, ගාන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. මේ විඥාන හයෙන් එකක් වෙන්න පුළුවන්. ඒ දැනගැනීම. මේවා පහළ වෙනවා කියන්නේ දැනගැනීම. තේරුණාද? මේ මනසෙම පහළ වෙන්න ඕනේ ආයතනේ. ඒක ටිකක් ගැඹුරුයි. හැබැයි පේන එකක් දැනනේ මම මේ කතා කරන්නේ. ඇහැ කියන්නේ මේ ලෝකයම පේනවා කියන කාරණාවක් නෙවෙයි. ඇහි කෘත්‍යය. ඇහි කෘත්‍යය තමයි සිතනක්. ඇහැට පේනවා කියන්නේ එක ප්‍රත්‍යක්ෂන භූමිය. මේ මං කියන පැත්ත වැහිලා එයාට මේ පැත්ත මතුවලා තියෙනවා. ඒකින්ද බුදුදහම අවබෝධ කරගන්න බෑ එයාට කවදාකවත් ඇහැට පේන මට්ටමින් මේ ඇහැට පේනවා ලෝකයක්. ඔතනින් නෙමෙයි එයාගේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ චේතනා මට්ටමේ. එන විඥානය කියන්නේ ඒ සිතමයි. දැනගන්න. නේද? විඥානවච්ච නාම රූප. මේ සැප වේදනා, මේ දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. මේ හඳුනා ගැනීම. මේ චේතනා. නේද? ඒ ප්‍රත්‍ය කරගෙන එය ප්‍රත්‍ය කරගෙන මෙන්න මේ චෛතසික සහ චිත්ත නාම රූප ධර්මයක් උපදිනවා. පුතුව අටපිරිකර නේද? දැන් අටපිරිකර අපිට ඇහැට හම්බෙන්නේ බැරිද? මොඩකම නිසා හම්බ වෙනවා. අටපිරිකර කියලා හිතන බව නෙවෙයිද? හිතන බව පටිසෝතගාමි, පේන බව අනුසෝතගාමි. පතක්ජන ලෝකයේ කියන්නේ මේ ආයතන වලට හම්බෙන මේ චක්කුම් පටිච්ච රූපෙච්ච කියන්නේ අනුසෝතගාමි මාර්ගයයි. හොඳට හඳුනා ගන්න ඕන. මේ ඇතුලෙන් ගන්නවා නම් වේදනාව බාහිර තියෙනකන්ද චෛතසික ධර්මයක්ද? වේදනා සංඥා සංකාර චෛතසික ධර්මයක්. විඥානේ ප්‍රත්‍ය කරගෙන හටගන්න චෛතසික ධර්ම. නේද? එතකොට මේ චෛතසික ධර්ම නිසා අටපිරිකරගෙන චේතනා පහ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. එන අටපිරිකර කියන්නේ චේතනාවක්. දැන් නාම රූප දෙක කියන්නේ විඥානපච්චය නාම රූපම් කියන්නේ චේතනා මට්ටමක්ද නැත්නම් මේ ලෝකේ පේන වස්තු මට්ටමක්ද? චේතනා මට්ටමක්. ඔන්න පටිච්චසමුප්පාදේ තව එකක් මම කියලා දුන්නා. නේද? ඊළඟට මෙන්න මේ නාම රූපච්ච සලආයතන. ඔයත්න්ගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා ඕකනම් සිතින් පනවගෙන තියනවද නැත්නම් මේ වස්තු ගන්නවද ඇහැ කන නාසය කියලා? සිතින් පනවගත්ත දෙයක්. එහෙනම් ඒක චේතනාවක්. මම මේකෙන් අදහස් කරන්නේ මේ පටිච්චසමුප්පාදේ කියන්නේ චිත්තචෛතසිකයන්ගේ හේතුඵල ක්‍රියාවලියක් මිසක භෞතික වස්තුවල හේතුඵල ක්‍රියාවලියක් නෙවෙයි. චිත්තචෛතසිකයන්ගේ හේතුඵල ක්‍රියාවලියක්. පටිච්චසමුප්පාදයේ පටිසෝධගාමී පැත්තම මේ පොඩ්ඩක් හඳුන්වලා දෙන්නේ. ඊළඟ කාරණාව තමයි සලආයතන පච්ච පස්ස. මේ ස්පර්ශය ඇති වෙන්නේ එළියේද චේතනා මට්ටමේද? චේතනා මට්ටමේ මේ ස්පර්ශයක් හටගෙන තියෙන්නේ. එළියේ තියෙන වස්තුවකින් මෙවනේ නෝනමට පේන එක ස්පර්ශය නෙවෙයි. එතනින් ගන්නවා නම් චේතනා මට්ටමේ ගත්තොත් තමයි ස්පර්ශය හම්බෙන්නේ. ස්පර්ශ සමුදය හම්බෙන්නේ. ස්පර්ශ නිරෝධය හම්බෙන්නේ. ඕකයි වෙන්නේ. එහෙනම් ඒක සිතේ ගති නිමිත්තක්. පස්සපච්චය වේදනා.
ඔන්න වේදනාවකුත් හටගෙන. ඔන්න දැන් අපි මෙච්චර වෙලාවක් කතා කළා මේ මනෝද්වාර අදිවසන සම්පස්ස ක්‍රියාවලියක්. අපි කතා කළා පටිච්චසමුපාදේ අදිවසන ක්‍රියාවලියක් ගැන මේ චිත්තයිශය ගැන කතා කළා. දැන් යන මේ චිත්තයිශික පටික සම්පස්ස කියන කාරණාව. මේවත් චිත්තයිශික. හොඳද? මෙන්න වේදනා පච්චය වේදනාවක් හට ගන්නවා. හොඳද? ඒ වේදනාව ඔන්න ඇහැ ඉපදුනානේ. සම්මුති ලෝකයට අනුව හිතන්න පුළුවන් මේක ලොකු පෙරලියක් මේ මම පෙන්වන මේ පටිච්චසමුපාද වැඩපිළිවෙල. චිත්තචෛතසිකයන්ගේ වැඩපිළිවෙලක් විතරයි. බාහිර ඇහැකට පේනවා කනකට ඇහෙනවා කියන කතාවක් නෑ. හැබැයි එහෙම දෙයක්ත් මුණ ගැහෙන්නේ. එහෙම දෙයක් මුණ ගැහුණාට අපි තුල ක්‍රියාත්මක වෙලා තියෙන්නේ චිත්තචෛතසිකයන්ගේ හේතුඵල ක්‍රියාවලියක් විතරයි. මේක තේරුම් ගැනීම තමන්ගේ බුද්ධියට අයිති වැඩක්. තනියම කල්පනා කරලා මේ පටිසෝතගාමී වූ පටිසම්පාදය. පටිසම්පාදේ කවුරු හරි දන්නවා නම් විද්‍යාව පහළ වුණා යාට. ඒකයි ඇත්ත. මේ බාහිර ලෝකයේ අසකනක් නාසයක් ඇයට ගැටෙන රූපයක් හම්බ වෙන්න බෑ. වස්තු වශයෙන් එහෙම ගොඩනගෙන්න බෑ. මේ ඔක්කොම සිතේ ගති නිමිති. එනම පටිසම්පාදේ අදිවසන සම්පස්සේ ඉස්සලා දුන්නා. මේ ප්‍රත්‍ය කරගෙන එහෙනම් කන්දාන පාතිභාවෝ කියන කාරණාවන් හඳුන්වනවා. මෙන්න ආයතනන පටිලාභෝ කියන කාරණාව තමයි අපි එන්නවන. මේකදී මේ පටිඝ සම්පස්ස ආදිවසන සම්පස්ස කියන්නේ පටිසම්පාදයෙන් මේ කොටස් දෙකකටයි. චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාත්මක වන පටිසම්පාදයේ චිත්තචෛතසික මට්ටමක් කොටස් දෙකකට බෙදෙන එකයි. ඊයර වාක්‍යුත් ප්‍රශ්නෝ ගැන ඇහුවා වගේ නම් මෙච්චර විතරක් කළේ නෑ යාට. එහෙනම් ඔන්න දැන් ඉතින් සලආයතන පස්ස වෙනකන් තුවා පස්සපච්චය වේදනා. දැන් වේදනා කියන්නේ මොකද්ද? දැන් ඔන්න ඔතන තමයි චක්කුම් පටිච්ච රූපේ පංච චක්කුම් යන කියන ධර්මතාවය ඇටියලා ඔන්න දැන් වේදනාවක් හටගත්තා. මේ වේදනාව සැප වේදනා දුක් වේදනා දුක්ඛ සුඛ වශයෙන් අපට හම් වෙනවා. නේද? මේ වේදනාව මේව හම්බුනහම අන්න ඒ වේදනාව චෛතසික ධර්මයක්. මේ චෛතසික ධර්මය ආයිති වෙන්නේ පටිඝ සම්පස්සේ ආදිවසන සම්පස්සේ එහෙම් පිටිම නිරෝධ වෙලා මන ආයතන නිරෝධ වෙලා චක්කායතනෙ අවදි වෙලා. චක්කායතනෙ කිව්වම ඔයගලන් එල්ලෙන්න එපා මෙතනට. සිතේම සිදුවෙන මේ ක්‍රියාවලිය කොටස් දෙකකට බෙදා ගන්න. මේක ටිකක් ගැඹුරුයි. මේ පටිසම්පාදයේ ගැඹුරුයි මම මේ කියන තැන ටිකක්. ඒ නිසා මේක ග්‍රහණය කරගන්න දක්ෂ වුණොත් දක්ෂව ඇති, දක්ෂ වුණොත් හරි. එතකොට එළිය කතන්දරයක් නෙමෙයි මේ තියෙන්නේ. තමන්ගේම චිත්තචෛතසිකයන්ගේ කතන්දරයක් තේරුම් ගැනීමයි තියෙන්නේ. සිත ගැන ගවේෂණයක් ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒ නිසා පටිසම්පාදයේ එළියට දාලා කතා කරන්නට එපා. ඇතුළේ නොතේරෙන කෙනෙක් ආවොත් එළින් ටිකක් කියන්න එකපාරට මෙයාව ඇතුළට ගන්න බැරි නිසා. මෙන්න මේ වගේ දැන් අපිට තේරෙනවා එහෙනම් මෙන්න මේ වේදනාපච්චය තණ්හා. තණ්හාව ඇති උනේ ආදිවසන සම්පස්සේට නොවේ. ඒක එහෙම් පිටින්ම දැන් ඉවරයි. අපිට තණ්හාවක් ඇති වෙලා තියෙන්නේ සැප වේදනාවට, දුක් වේදනාවට, අදුක්ඛම සුඛ වේදනාවට. මේ තුනෙන් එකකට අපි තණ්හා කරන්නේ. දැන් මගේ බාහිර ලෝකෙට අනුව ගත්තොත් මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. මම මෙයා බලන්න යනවා. බලන්න යන්නේ සැප වේදනාව නිසා. මට දුක් කරදර ගෙන දෙන කරදර කරන අයත් බලන්න යනවා. ඒ අය බලන්න අපි යන්නේ ඈත් වෙන්න බලන්නේ. නේද? දැන් මේ තීරණය ගන්නේ කොහෙන්ද? සිතේ. දැන් ඒක තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නේ මොකටද අපි? සිතටයි.
සිතේ මේ සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනාවටයි තෘෂ්ණාවෙන් ඒක අකින වේදනා පත්‍ය තණ්හා. මම පසුබිමක් දෙන්නේ ඕගලන් ගෙවල් දොර ගිහිල්ලා මේක හොඳට නුවණින් එකින් එක සම්මන්ත්‍රණය කරලා පටිච්චසමුපාදය කියන්නේ චිත්තයිසිකයන්ගේ ක්‍රියාදාමයක් කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න දක්ෂ වෙන්න ඉස්සෙල්ලා මේ ලීන් කතා කරන ධර්මයන් නෙමෙයි මේ ධර්මය බුදුදහම ගැඹුරුයි සියෝ මේ ලීන් පෙන්දේ ගොරෝසු ඒක තේරුම් ගන්න ලේසි ඇතුලෙන් බලන්න ගියොත් ඇතුලෙන් බලන එක කාය වේගය චිත්ත වේගය උපදි වේගය ඔක තමයි වෙනවා මෙන්න මේ වගේ දැන් ඔන්න අපි කිව්වා වේදනාපච්චය තණ්හා කියලා නේද වේදනාපච්චය තණ්හා වුණාම දැන් ඒක වැටෙනවා තමන්ගේ සිතේම ගත නිමිත්තක් බව වැටෙනවා ඒක නිසා මේ තමන්ගේ සිතේම ගත නිමිත්තක් නිසා අන්න වේදනාපච්චය තණ්හා කියලා කිව්වා එනොයි සූවිසි ප්‍රත්‍ය ධර්මය සිදු වෙන්නේ තමන්ගේම සිත ගැන අධ්‍යයනයක් මේ තියෙන. එළිය කතන්දරයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වගේම අන්න වේදනා තණ්හාපච්චය උපාදානයි. දැන් ඕගලන්ට උපාදානනේ මොකද්ද? සැප වේදනා උපාදාන වෙලා. දුක් වේදනාව උපාදාන වෙලා. අන්න අදුක්ඛම සුඛ වේදනාව උපාදාන වුණා. උපාදාන වුණේ තණ්හාව එකතු වීම නිසා. තෘෂ්ණාව ඇති වීම නිසා. අන්න ඒකට කියනවා මේ උපාදාන මේ චේතනාව උපාදාන වෙච්ච නිසා කියනවා කාම උපාදානයක් කියලා. තෘෂ්ණාව එකතු වීමෙන් කාම උපාදානයක්. භව උපාදානයක්. ditthi උපාදානයක්. අන්තවා උපාදානයක්. මේ විදිහට මේ උපාදාන හතර දැක ගන්න. දැන් මේ උපාදානයේ ඇති උනේ, මේ උපාදාන හතර ඇති උනේ කුමකට සාපේක්ෂවද? තණ්හාවට. සැප වේදනාවේ තණ්හාවට. නැවත ඒක ලබා ගැනීමට නැවත යනවා නම් ඒක උපාදානය. ඒකම. එහෙනම් මේක චිත්ත ධර්මයක් උපාදානය කියන්නේ. දැන් කාම උපාදානයේ තියන්නේ මේකද කාම ලෝකේ? මේකද උපාදානය? නෑ. මේක ඔබේම සිතේ ඇති වෙන ධර්මතාවයක්. චේතනාවට උපාදාන වෙලා තියෙනවා. උපාදානයේ බැඳින මම මේකට බැඳිලා කියන මේ කාමයට බැඳිලා කියන එක ඒක මගේම තවත් චේතනාවක්. සිතුවිලි ඒවත් නේද? අන්න ඒක නිසා මේ උපාදාන නිසා භවය. කාම භව, රූප භව, අරූප භව. කොහෙද කාම භව, රූප භව, අරූප භව තියෙන්නේ? මේද? ඇහැට හම්බ වෙනවද කාම භවය? දැන් රූප ලෝකයකට ගියාම කාම භවය හම්බ වෙනවද? මේ රූප භවය හම්බ වෙනවද? අසංකරණයට ගියාම අරූප භවය හම්බ වෙනවද? නෑ. දැන් මේ මෑණියෝ මෙතන ඉඳලා යම් කමඨහනක් අරගෙන ඒකෙන් සිත සමාධි කළ ධානයකට ආවෝ. 11 කාම ලෝකෙ මිදලා නැද්ද? මිදිලා. මිදුනේ රූපේද සිතද? සිත. අර 11 කාම ලෝකයේ උපදින්න තියෙන ත්‍ුතිපස්සම්මේ එයා සම්පූර්ණයෙන් යටපත් කරලා තියෙනවා. ඒ සිතුවිලි ඒ පටිසම්පාදිතය ආවලිය සම්පූර්ණයෙන්ම යටපත් කළා රූපී වූ ආනිජ්ජාවි සංකාරයයි පටිසම්පාදිතයයි තමයි යාළඟ දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ චේතනාවක්. දැන් ඒ රූපී මට්ටමේ ඉඳලා යා ඒ රූපී ස්වභාවය අරූපී ස්වභාවයට එනවා. ඒ චේතනා මට්ටම. දැන් මේ කයද අරූපී උනේ නෑ. දැන් මෙතන ඉඳලා බැද්ද තුන් භවයේ දකින්න පුළුවන්. මෙතන ඉඳලා පුළුවන් චෛතසික මට්ටමේ. දැන් බ්‍රහ්ම ලෝකේ යන්න ඕනද? නෑ. දිව්‍ය ලෝකේ යන්න ඕනද? නෑ. අපාය යන්න ඕනද? නෑ. ওই කිසිවක් අවශ්‍ය නෑ. දිව්‍ය ලෝකේ යන්නත් අවශ්‍ය නෑ. නේද? ඔන්න පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ එනම් මේ තුන් භවය කියන්නේ තමන්ගේම චේතනාව මට්ටම. මේ හැම චේතනාවක්ම හේතු
ප්‍රත්‍යය. උපාදානයයි මේවා හටගන්න. ඊළඟට මෙන්න මේ තුන් භවයේ සිතුවිලි පහළ වෙනකොටම අනජාතිය කියනවා. දැන් ජාතිය කොහෙද තියෙන්නේ? චේතනා මට්ටමේ ජාතිය තියෙන්නේ. තේරුණාද? දැන් මේ තුන් භවයේ උපැත්තියට එන චේතනා තුනක් තියෙනවා සංඛාර. එතනින් පටන් ගන්න ආපු මේ ධර්මය. සංඛාර ගුවම එක විට එක චේතනාවයි. පුඤ්ඤාභි සංඛාර ගත්තාම ප්‍රභේද බොහෝයි. අපුඤ්ඤාභි සංඛාර ගත්තාම සිතුවිලි බොහෝයි. ආනිච්ඡාභි සංඛාර ගත්තාම සිතුවිලි බොහෝයි. ඒ එක එක තැන් වල ඇති වෙන සිතුවිලි 11 රූපී බ්‍රහ්ම ලෝකේ 11ක් තියෙනවා කියන්නේ රූපී බ්‍රහ්ම ලෝකේ 11ක් කියන්නේ එතන චේතනා 11ක් තියෙනවා. ඒවා ඉතින් විපාක වශයෙන් කර්ම වශයෙන් පෙන්වනවා එතනදී. දැන් එතකොට ඔන්න දැන් මං ජාතිය පෙන්වුවා නේද? අන්නේ චේතනාවේ ජරා ව්‍යාධි මරණය දැනගන්න පුළුවන්. උපාද චිති බංග. ඒ චේතනාවේ නැද්ද උපාද චිති බංගය? අපි කැමතුන නැතුණත් නැද්ද ඔක? තියෙනවා. මේ දැනුත් වෙනවා ඔක. ඒ චේතනා උපාද චිති බංගය සිදු වෙනවා. අන්නේ සිදු වෙන නිසා අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය එනවා. මේ පටිච්චසමුප්පාදයේ කෙටියෙන් කියතොත් පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ එළියේ තියෙන එකක්ද? නෑ. ඇයි මේ අපි මේකේ එළියටත් එක්ක ගලපලා කියන්නේ? මේක එක පාට මේක එන්න මේක අමාරුයි. දැන් අවිද්‍යාව තේරුම් ගන්නවා කියන ලේසි වැඩක්ද? අවිද්‍යාව කියන එක හරියට පෙන්වන්න නැති නිසා තේරුම් ගන්න අමාරු නිසා තමයි මේ පටිච්චසමුප්පාදේ වැටෙන්නේ නැති නිසා මේ විශ්ලේෂණය තියෙන්නේ. දැන් එතකොට ඔයත්න්ගේ මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය චේතනා මට්ටමක්ද භෞතික වස්තු මට්ටමේ තියෙන කරන්න පුළුවන් එකක්ද? චේතනා මට්ටම. මෙන්න මේ අවිද්‍යාව සහගත පටිච්චසමුපාදය දැක ගන්න පුළුවන් නම් දැනගත්ත ඔන්න දැන් තමන් මේක තනින් ස්මරණය කළා. මේ පටිච්චසමුපාදය තමන් දැක ගන්න. එදාටයි මේ වඩුව ඔය පටිච්චසමුපාදයේ වඩුව. භව චක්‍රය හදන ඔය වඩුවයි පෙන්නේ. කෙටියෙන් ගත්තොත් චේතනාව. එන්න කෙටි කරා එච්චරටම. නේද? අන්නේ චේතනාවේ හේතු ප්‍රත්‍ය ධර්මයේ දකින්න. ඕකේ වෙන හේතු නිසා හට ගන්නවා. ඕකේ වෙන්නවා. බලන්න අපි පටිච්චසමුපාදයේ කතා කරන්නේ බාහිර ලෝකෙ සාපේක්ෂව. සත්‍ය පුද්ගලෙක්ගේ දෘෂ්ටිය ගැන කතා කළොත් මම දැන් මේ කතා කරපු පටිච්චසමුපාදයේ සත්‍ය පුද්ගල දෘෂ්ටිය ගොඩනගෙනවද? කිසි කෙනෙකුට එහෙම වෙන්න බෑ. චේතනා මට්ටමට බැසගත්තා නම් එහෙම වෙන්න බෑ. ගොඩාක් නොතේරෙන අයට එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ පටිච්චසමුපාදයේ විවරණය ඔන්න ඔතනින් සිදු වෙන්න ඕන. දැන් පොතේද පටිච්චසමුපාදයේ තියෙන්නේ? නෑ. නෑ. දැන් බෝඩ් වලින් ඇඳලා ලියලා පෙන්නවට පටිච්චසමුපාදයේ විතර තියනවද? නෑ. තමාගේ බුද්ධියෙන් එහි පස්සිකව පච්චත්තං වේදිතබ්බෝ මෙන්න මේක මේ විදිහට දෙකෙන් ලක්ෂණ මේ ධම්ම රත්නයයි මේ පහළ වෙන්නේ අපිට. ඒ විද්‍යා ඇසයි මේ පහළ වෙන්නේ. මේ ඇහැට පේන මට්ටමින් ගන්නවා නම් ඒක අවිද්‍යා ඇසමයි. ඒක මෝහ අන්ධකාරයක් ඒක. මෝහ අන්ධකාරය කියන්නේ ඇහැට පේන ලෝකේ එළිලා ඉන්න එක. දැන් මිනිස්සු පින් කරන්නේ විද්‍යාව ඉඳගෙන අවිද්‍යාව ඉඳගෙන. අවිද්‍යාව ඉඳගෙන මිනිස්සු පින් කරන්නේ. මෙන්න මේ නුවණින් යුතුව යම් කෙනෙක් පිනක් කරනවා නම් එයා පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දකින්නේ චිත්ත මට්ටමේ සිතේ හේතුඵල ක්‍රියාවලිය. තමයි මම දකින්නේ. වස්තු වල හේතුඵල ක්‍රියාවලිය නෑ. කාඩේට ගියා
අටිපිරිකර ගන්නවා, ගෙනන්න පූජා කරනවා. මේ ඔක්කොම සිතුවිලි වල ක්‍රියාකාරීත්වය. එළියට යන්නෙම නැහැ. ඒකයි තමා තුළින් මේ ධර්ම අවබෝධ කරගන්න ඕන කියන්නේ. ඒ නිසා මේ පටිච්චසමුපාදය මම හඳුන්වලා දුන්නේ චිත්තයිසික මට්ටම. කෙටියෙන් තවත් කිව්වොත්. මෙන්න මෙතනටයි අපි එන්න ඕනේ කවදා හරි. දැන් එහෙනම් අපිට විද්‍යාව පහළ ගන්න සෝ පටිච්ච සමුප්පාදම් පස්සති යම් කවුරුල් මෙන්න මේ පටිච්චසමුපාදයේ දකිනවා නම් සෝ ධම්මං පස්සති අන්න ලෝකේ ධර්මයේ දක්වනවා අය දැන් ධර්මයේ දන්නා නේද අන්නේ ධර්මයේ දකින්න කෙනා තමයි මාව දකින්නේ බුදුහාමුදුරු මේ පටිච්චසමුපාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ස්මරණය කළේ බාහිර හැට පේන තැනකින් නොවේ චිත්තයිසික මට්ටම මම ඒක හැමතිස්සෙම මේ සිතුවිලි ගැන කතා කරන්නේ දැන් මේ අභිධර්මයේ නෝද කතා කළේ අභිධර්මයයි අභිධර්මයේ කියන්නේ මොකද්ද පටිච්චසමුපාදයේ විභංගයයි දැන් අභිධර්මයේ ඉගෙනගෙන පුළුවන් මේ දේ කරන්න බෑ කවුරු හරි පොතපතෙන් අභිධර්මයේ ඉගෙනගෙන මේක කිව්වොත් මේ විදියම නොවේද මේ විදියට මෙයාට කියන්න පුළුවන් හැබැයි එයා දැක්මක් තියනවාද නෑ එයා කියන්නේ පොතේ තියෙන දේ එයාට පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝ හි කියලා තියෙනවා තමා තුළින් මේක දකින්න එයාට මොන නැහැ එහෙනම් කාමාවචර රූපාවචර අරූපාවචර සිත් කියන්නේ ඕකට ඔන්න දැන් මම පෙන්වලා දුන්නා කාමාවචර සිත් කෙටියෙන් මම හඳුන්වා දුන්නා රූපාවචර සිත් කියලා දුන්නා අරූපාවචර සිත් කියලා තුන් ලෝකේ තියෙන්නේ බාහිරේද ඔබ තුල හටගන්නේ ඔබ තුලම හටගන්නේ මේ ලෝකේ දැන් කොහෙද තියෙන්නේ ඔබ තුලයි සිතේ ගති නිමිත්තක් කරනවා ඔබ කොහට හරි රූප ලෝකෙට ගියොත් ඒ රූප ලෝකෙ කොහෙද තියෙන්නේ බාහිරේද නෑ ඔබ තුලයි තියෙන්නේ බාහිරාන්තයෙන් මිදෙන්න ඕනේ ඔබ තුල කිව්වට මේ ඇඟ ඇතුලේ නෙවෙයි ඈ ඒ වචනත් වරද ගන්න එපා චේතනා මට්ටමේ චේතනාව මේ කය ඇතුලේ තියෙන එක නෙවෙයි බාහිර තියෙන එකකුත් නෙවෙයි මේ බහැර උදේකුත් නෙවෙයි මේක බොහොම පරිශ්‍රමයෙන් නුවණින් අල්ල ගන්න ඕනේ ධර්මයක් මෙන්න මේ වගේ පටිච්චසමුපාදයේ යම් කවුරුයි දන්නවනම් යාට කියනවා විද්‍යාවස පහළ වුණා කියලා මේක ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා මේ ඥානතෝ පස්සතෝ එළියෙන් නම් දකින්නේ ආයෝනිසෝ මනසිකාරය මෙතනින් දකිනවා නම් යෝනිසෝ මනසිකාරය මෙන්න මෙතන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේක ස්මරණය කරනවා නම් අන්න එතන තමයි විද්‍යාව අපි හොඳට ස්පර්ශ කරන්නේ පටිච්චසමුපාදයෙන් මිදෙන මඟ හම්බෙන්නේ උන්තන එහෙනම් මේ පටිච්චසමුපාදය මෙවැනි තැනකින් හොඳට නුවණින් දැකගත යුතුයි එහෙනම් මේ බුදුදහම කියන්නේ තමා තුළින් දකින ධර්මයක් පොතපතේ තිබුණත් විශ්වාස කරන්න එපා අනුන් කිව්වට එහෙම විශ්වාස කරන්න තමන්ට ප්‍රත්‍යක්ෂලා දැන් මං කිව්ව විදිහට විශ්වාස කරන්න එපා හොඳද එතන හිටියොත් ඔයගොල්ලෝ ඔන්න වැරදි බාහිර ආම්දු කෙනෙක් කියේ නැහැ මේ පටිච්චසමුපාදය හඳුනාගෙන අවිද්‍යාව කියන්නේ චේතනාව දුකයි කියලා නොදන්නා කම නේද මේ විදිහට එහෙනම් ඒ ජාති දරා ව්‍යාධි මරණ අනුව මේ ජාතිය කුමක් ප්‍රත්‍ය කරගෙන හට ගන්නවද ජාතිය භවය ප්‍රත්‍ය කරගෙන හට ගන්නවා භවය කුමක් ප්‍රත්‍ය කරගෙන හට ගන්නවද උපාදානික ඒ වගේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් තමන් ළඟ මේ වෙන සිදුවීම හොඳට බලන්න දකින්න එතකොට සංඛාර කුමක් ප්‍රත්‍ය කරගෙන හට ගන්නවද අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හට ගන්නවා අවිද්‍යාව තමයි ඔබ චතුරාර්ය සත්‍ය නොදන්නා ඒකයි අවිද්‍යාව කියන්නේ දැන් මෙන්න මේ මම මේ හඳුන්වා දුන්නේ ඔයගලන්ට නුවණින් බලන්න කියලා දුන්නේ ඒ පටිසෝතගාමී මාර්ගය මේ පටිච්චසමුපාදය ගැන කවුරු හරි මේ විදියට දන්නවනම් මේ විදියට නුවණින් බලනවනම් ඒකයි පටිසෝතගාමී මාර්ගයට ආවා කියන්නේ එළියට පිළිතර නෙමෙයි දකින්නේ. ඇතුළෙන් මේක දකින්න.
ඒකයි වෙන්න ඕන. එහෙනම් Taman දක්ෂ වෙලා මේ පටිච්චසමුපාදය විද්‍යාව පැත්තේ මේ පෙන්වුවේ මේ විද්‍යාව පහල කරගන්න දක්ෂ වුණොත් ඒකාන්තයෙන් මේක මේ විදිහට දැක්කොත් මග ළඟ සිදුවෙන්නේ මේ ක්‍රියාවලිය කියලා. එතකොට සෝතාපන්නයි. පුතුසෝවාපරයට පැමුණා. අක්කාය දෘෂ්ටිය දුරු වෙනවා. එහෙනම් විචිකිච්ඡාව පටිසම්පාදයේ මේ එළියේ තියෙන්නේ. කියන සැකිය දුරු වෙනවා. අන්න බුද්ධ ආදී ඇත්තන් සැකිය ඒ පිටින්ම කැඩලා ගියා. බුදුහාමුදුරන් බාහිර ඉන්නේ. පටිසම්පාදේ ක්‍රියාවලිය බාහිර වෙනවා බුදුහාමුදුරන් බාහිර. සමාතුල නම් මේ පටිසම්පාදය හටගන්නේ. අන්න ඇතුළෙන්ම මේක නේ. බදන්න වෙන්නේ. ඉතින් මෙන්න මේක තේරුම් අරගෙන කොහරි බවභාණ්ඩයක් පාවිච්චි කරනවා නම් එතන ෂෝට් එකක් තියෙනවා මේකත් බලපාන්න නේ ඉස්පාක් එක ලයින් එකකින් මෙන්න මේ වගේ අපි මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නට දක්ෂ වෙන්නේ නේද හැම න්‍යායකම මෙවැනි පටිච්චසමුපාදයක් තියෙනවා තෝරගන්න දක්ෂ වුණොත් නුවණින් මතු කරගන්න දක්ෂ වුණොත් අතිම වාසනාවන්තයි අපි මෙන්න සෝතාපට්ටි ඵලය මම හඳුන්වා දුන්නා පටිසෝතගාමි මාර්ගය අධ්‍යාත්මික බලන විදිය හඳුන්වා දුන්නා මේක දැක ගන්නට දක්ෂ වෙන්න ඒකයි වෙන්නේ ඉතින් මට පුළුවන් මේක මේ විදිහට කියලා දෙන්න තමයි. ඕගොල්ලන් මතු කරගන්න මේක තනියම නුවණින් බලලා මතු කරගන්න දක්ෂ වෙන්න. ධර්මයේ සොයන කෙනෙක් ඉන්නවා නම් පටිසම්පාදයේ එළියෙන් කතා කරනවා නම් එයාට කියන්න ඔය අනුසෝතගාමි. ඔය බුදු කෙනෙක් පහළලා පෙන්නු පටිසම්පාදයේ නොවේ. ඒ බුදුහාමුදුරු බුදු වෙන කලින් ලෝකෙ පැවතිච්ච න්‍යායයක්. බුදුහාමුදුරු පෙන්වන පටිසම්පාදය ඥාන උදපාදී ආලෝකෝ උදපාදී කියනවා දැන්. එනිසා උදපාදී කාරණා ටික මට ඒ ධම්මස භාවනා මහන්නේ කිව්වේ මෙන්න මේ පටිසම්පාද ඥානය ඇති වෙච්ච එකට. නිසා මේක හොඳින් තේරුම් අරගෙන තමන් මේක තේරුම්ගෙන මේ පටිස් බුදු කෙනෙක් දේශනා කරපු මේ සියලු සත්‍යයන්ගේ පටිසම්පාද ක්‍රියාවලිය අපි නොහිතන තැනකින් සිදුවෙන්නේ කියලා නුවණින් තමා තුළ සිදුවෙන අනුන්ගේව බලන්න යන්න එපා එහෙම බල දකින්න බෑ තමන්ට පුළුවන් තමන් තුළ පවතින ධර්මයේ දකින්න විතරයි අතර පංච භාස්කන්ධයන් එතන පටිසම්පාදයක් තියෙනවා එහෙම අනුන්ගේ පටිසම්පාදය දකින්න බෑ ඔයගලන් කාටවත්. ඒව තම තමාගේ බුද්ධියට ආවනිකෝ ධර්මයක් මේක. පටිසම්පාද දෙකක් ඔයගලන්ට හම්බෙන්න බෑ ලෝකේ. පටිසම්පාද එකයි ඔයගලන්ට හම්බෙන්න ඕන. තමාට සාපේක්ෂව පවතින පටිසම්පාදයෙන් තමයි තුන් ලෝකෙම තමන්ට මුණ ගැහෙන්නේ. හැබැයි ලෝකවාසුනේ තුනම එකවර හම්බෙන්නේ නැහැ. එක ලෝකෙයි හම්බෙන්නේ. මම ඉස්සෙල්ලා භාවනා කරන පසුබිමකින් ඒක පෙන්වුවේ ඒකයි. එහෙමනම් මෙන්න මේ සිතුවිලි මට්ටමින් අපේ මේ ඒ ජාත්‍යරා ව්‍යාධි මරණ ක්‍රියාවලිය මරණවා ඉපදෙනවා කියන ක්‍රියාවලිය ඒක සම්මුතිය මේ සිතුවිලි වල හේතුඵල ක්‍රියාවලිය සිදුවෙනවා කවුරුවක්වත් කවදාකවත් මැරෙන්නේ නැහැ. දැන් කෙනෙක්ගේ හිතේ තියෙනවා දැන් ඕගොල්ලන් බලන්න පැය 24ක හෝ පැයක දෙකක හරි සිත ගැන බලන්න.
කොච්චර අපුඤ්ඤාපි සංඛාර පහල වෙනවද? ඔය කාලය තුල කොච්චර පුඤ්ඤාපි සංඛාර තියෙනවද? ඔගල කොච්චර උපේක්ෂා වෙන අවස්ථා තියෙනවද? ඔගල හිතනද මේ සිතුවිලි පහල කරගන්නේ? නෑ, හේතු ප්‍රත්‍යයයි. හිතලා කාටවත් හිතලා මේ සිතුවිලි පහල කරන්නට බෑ. එහෙම දෘෂ්ටි තියෙන්න පුළුවන්. මම හිතලා මේක කරන්න කියලා. කිසි කෙනෙකුට හිතලා කරන්නට බෑ. පුද්ගලෙක් ඉන්න ඕනේ හිතලා කරන්න. පටිච්චසමුපාදයේ පුද්ගලෙක් ගැන කතා කරන ධර්මයක් නෙවෙයි. හේතු ප්‍රත්‍ය ධර්මයක්. මේ බුදුරජාණන් වහන්සේගේ හේතුඵල ධම මේ චිත්තයිසික මට්ටමේ මෙහෙම අපි නොදැක්කොත් අපිට කවදාවත් නිවන් දකින්නවා කියන කාරණාව නම් සිදු කරන්නට බෑ. බාහිරේ මුලාවේ ඉඳගෙන අපිට මේ ධර්මයේ අවබෝධ කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා මෙහෙම ලෝකයක් පේනවා මෙහෙම ලෝකයක් තියෙනවා ඉර තියෙනවා හඳ තියෙනවා කියන්නේ ඒකෙන් දෙන්න බෑ. පොතම නිබ්බාන සූත්‍රයේ කියනවා වගේ එන සත්‍යයද නැත මහන්නේ. ජීවත් වෙන සත්‍යයද නැත යන සත්‍යයද නැත. ඉපදෙන සත්‍යයද නැත ඉරද නැත හඳද නැත ආලෝකයක් නැහැ අඳුරක් කියලා දෙයක් නැහැ. මේ නාම රූප කියලා දෙයක් නැහැ. මේ අරූපී ධ්‍යාන හතර කියලා දෙයක් නැහැ. පඨවි ආපෝ තේජෝ කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් තියෙනවා කියලා අපි අරන් තියන්නේ බාහිර පුද්ගල දෘෂ්ටියට අනුව. ඇහැට පේන ලෝකය, කනට ඇහෙන ලෝකය, දිවට දැනෙන ලෝකය, නාසයට දැනෙන ලෝකය, දිවට කයට දැනෙන ලෝකය, මනසට දැනෙන ලෝකය. මනසට දැනෙන ලෝක ටික තමයි රූපී අරූපී ලෝක දෙක. ආයතන පහට හම් වෙන ලෝක තමයි 11 කාම ලෝක. හැබැයි මේ ඔක්කොම චිත්තයිසික මට්ටමින් අපි දැක ගන්නට ඔය ලෝකයේ ඉන්න තැනයි මම ඔය ටිකක් කිව්වේ. එතනින් මේ පටිච්චසමුපාදය දකින්න ඕන. මේ පටිච්චසමුපාදය දකින්න ඕනේ අපේ අධ්‍යාත්මික වශයෙන්. එතුණි දකින්න. එහෙම නොදැක්කොත් මේක අපිට කවදාකවත් මේ ජීවිතයේ මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කරන්න බැරි වෙවි. අපි මඟ වර්ධවාගෙන පටිච්චසමුපාදයේ බාහිර ලෝකයට ගලපනවා නම් බාහිර ලෝකෙන් දකින්න උත්සාහය කරනවා නම් අපි මඟ වර්ධවන මහන්නේ මාර්ගයේ වර්ධනයේද එයා මුළු ධර්මයේම වර්ධගෙන නිසා එළියට පැනනොත් අන්න පටිච්චසමුපාදයේ පෙන්වන ආයතන ටික වස්තු වශයෙන් දැකලා ඒ ආයතනෙට පෙනෙන රූපයක් නිර්මාණය වෙලා අන්න එළියෙන් පටිච්චසමුපාදයක් වුණා දක්වනවා. මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. මම මේ කරපු මේ දේශනාව අති දක්ෂයෙකුට තමයි මේක ගෝචර වෙන්නේ. ඔබ තමයි මට කිටින් කියන්නේ. නිසා අපි හැමෝම දක්ෂයි. අපි හැමෝටම මේක කරන්න පුළුවන්. කරන්න පුළුවන් කියන්නේ තේරුම් ගන්න පුළුවන්. එස්සෙල්ලා මේක අහලා හොඳට තේරුම් කෙනෙක් ඉන්නවා නම් තමන්ට උපමා කරගෙන මේක හොඳට බලන්න. හැබැයි මේ ඇතුලෙන් දකින්නකොට චේතනා මට්ටමින් දකින්නකොට කවදාකවත් සත්‍ය පුද්ගලෙක්ගේ පටිච්චසමුපාද ක්‍රියාවලියන් නෙමෙයි හම්බ වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ පටිච්චසමුපාදයේ හරියට දකින්න නම් ඒකට කියනවා උතුම් සෝතාපට්ටි ඵලයට පැමුණා. සක්කාය දෘෂ්ටි දුරු කළා. සංසාර ගමන නතර කරන මාර්ගය ඉපදුනා. මේ පටිච්චසමුපාදයේ හරියට දකින්න නැත්නම් සසර දුකින් මිදෙන්න බැහැ. මෙන්න බඩුව. මේ වදකාරයත් එක්ක. මාන්නේ මේ ගේ හදන බඩුව දැක්ක මාන්නේ මම. කියලා පෙන්නේ ඔබට. අලවදක්කෝ යම් භික්කවේ සංසාර රූපෝපවාසෝපඤ්ඤාසංඥාති. මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය අනවරාග්ගයි.
අල්ලෝ ප්‍රතිලෝම වශයෙන් මේ සිදුවෙන නිසා කෙරවල නොපෙනේ මහණෙනි. මේ පටිසම්පාදේ. ඒකට අපි මේක හුවා දක්වනවා සත්‍ය පුද්ගලික ඉපදීමේ කෙරවල නොපෙනේ කියලා. නේද? කවන්නේ එහෙම ගරු සවන්නම්ලායන් කිව්වට ඒකට හේතුව මේක මෙතන මෙහෙම පෙන්නන හැමෝටම මෙහෙම තේරුම් ගන්න අමාරුයි. ඉස්ලාම එතනින් ආරම්භ කරලා හැබැයි ඇතුළට ගිහින් තමයි. අතන හිර කරලා තියන්නේ නැතුව. වරද එතන හිර කරනවා. සත්‍ය පුද්ගලයේ සංසාර චක්‍රය ගැන කතා කරනවා. එහෙමනම් ඉරද නැත හඳද නැත මෙන්න මේ නාම රූප ස්කන්ධයන් කියලා දෙයක් නැත. ඉපදෙන සත්‍යද නැත, මරණ සත්‍යද නැත. අඳුර ආලෝක කියලා දෙයක් නැත. මේ හැමතැනම තියෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් විතරයි. මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ අපි දකිනවා නම් ඉර තියනවා, අඳ තියනවා, මෙහෙම ලෝකයක් තියෙනවා. ඉපදෙන සත්තු ඉන්නවා, මරණ සත්තු ඉන්නවා, ජීවත් වෙනවා ඉන්නවා කියන්නේ අන්න සක්කාය දෘෂ්ටිය. එතුරුත් මේ පටිච්චසමුපාදය පෙන්වන්න පුළුවන් වගේ හැබැයි නිවන් දකින්න අවශ්‍ය පටිසෝතගාමී මාර්ගය උතුමින් උපදින්නේ නැහැ. ඒකයි සත්‍යය. මේ ධර්මයේ වැහෙන ප්‍රවණතාවය වැඩි කියන්නේ ඒකයි. මේවා මේ හැමෝම ගරු ස්වාමීන් වහන්සේලා කතා කරනවා නම් මේක වෙහින්නේ නැහැ. ඉන්නෝ ලංකාවේ මේවා තේරුම් ගන්න පුළුවන්. උගක් අය ඉන්නවා. ඇහෙන්නේ නැති නිසා තනියෙන් තමන්ට මේක උපදවා ගන්නට බැහැ. ඔය භූමියට එහෙම ගිහි කෙනෙකුට කවදාකවත් මම මේ කියපු පටිසම්පාදේ උපදවන්න බැහැ. එයා සම්මුතියට අනුව අනුසෝතගාමී පටිසම්පාද ක්‍රියාවලියන් නම් පෙන්නා. මේක බාහිර උගත්කම් වලින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ ලෝකේ භෞතික ලෝකේ තියෙන කිසිම දෙයක් මේ පටිසම්පාදේ නම් අවබෝධ කරන්න බෑ. කල්යාණ මිත්‍ර සේවනයක් තියෙනවා. මානිනී මම හෝ මගේ සෞව්වෙක්ම මේක දේශනා කළ යුතුයි. මගේ ශාසනයෙන් බැහැරව මහණෙනි මේ පටිසම්පාදේ පෙන්වන්න බෑ කාටවත්. දේශනා කරන්නට බෑ. ඔයත් හරිය මේක දේශනා කරා නම් ඒ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකෙක් නිසා. තේරවාදී කියන්නේ ඔන්න දැන් මගෙන් ඔයත්තන්ට අහන්න ලැබුණා. තෙරුන්ගේ පැවතෙන. දැන් මේ අම්මා ඔය අම්මට කියලා දෙනවා. අන්න තෙරුන්ගෙන් පැවතෙනවා. තෙරුන් කියලා කිව්වේ සිවුර දාගත්ත අයට නෙවෙයි. එහෙනම් අද බෞද්ධයන් අපේ ගරු ස්වාමීන් වහන්සේ මේවා ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් තෙරුන්ගෙන් පවතින්නේ මේ පටිසෝතගාමී වූ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හැමෝම හඳුන්වා දෙන්නේ නේද? පුඤ්ඤාවි සංකාරයක් පෙන්නනවා. ඒක ලෝකයට සාපේක්ෂව, වස්තුවට සාපේක්ෂව පෙන්වන එක. එහෙම නැතුව මේ චිත්තයිසික මට්ටමින් මේක පෙන්වන්නේ නැහැ. මේ අම්මා හරියෝ කාට හරි කියනවා නම් කෙරුම්ගෙන් පැවතෙන ධර්මයක්. මේ ඇඳුම නෙමෙයි ඔබ තියෙන්නේ. මේ ඇඳුම දුන්නේ අපි ගිහි ඇඳුමින් හිටියොත් අපිට පාත්‍රය කරන් පාර යන්න බෑනේ. වේවන්නීයන්ගේ අද්දුපගතෝති පබ්බති තේනා බින්නම් පච්ච වෙක්කිතබ්බා. එහෙනම් ගිහි කෙනෙකුට වැඩිය වෙන සංකල්පයක් ගොඩනගන්න ඕන සොමනයක් කියනවා. ඒ නිසා සිවුරක් දුන්නා. සිවුර දැක්කැටිය මොන වැඩේ කරලා තිබුණා. සද්ධායෙන් වඳින්නේ නැහැ. ආන්නේ. එයා ලෝකේ කොහොම හිටියත් එයාට වන්දනාමාන කරන ගන්තික මිනිස්සු එනවා. ඒ නිසා ආඳුරු මොන වැඩි කරලා තිබුණා. ඔයගලන්ට පින තියෙනවා. ඒක නම් බය වෙන්න එපා. ඔයගලන්ගේ පිනට කිසි හානියක් වෙන්නේ නැහැ. ඕන කෙනෙකුට ඕන වැඩි කරන කෙනෙකුට සංඝයා සිහි කළ දන් දෙන්න. කවදාකවත් ඔයගලන්ට පිනක් නෙවෙයි කියන්නේ. හැබැයි ඒක ලබන කෙනාගේ ඒ බුදුහාඳුරු කියපු ප්‍රතිපත්ති පූර්වක නැත්නම් මధుරෝපි පින්දපාතෝ හලාහල විසෝපමෝ එයාට විසක් බඳුයි කියනවා ඒ ආහාරය. එනිසා ඒකාන්තයෙන් මන්නේ ගිලී පවත්නෝ
ඒකාන්තයෙන් නිරයට වැටිලා ලෝහගිලිදින්ට යනවා කියලා. සම්මානී සද්ධාවෙන් දෙන ලද දානේ ගිලිනවට වැඩිය හොඳයි ගිනියම් විත ලෝහගිලිදින්ට කියලා. මේ ශාසනය භයානක සර්පේ ඔළුවෙන් අල්ලගන්න කියනවා. මම මේ ඔළුවෙන් අල්ලගන්න විදිය ඔයගලන්ට දැන් මම කියලා දෙන්නේ. ඔයගලන් කඳෙන් අල්ලගත්තොත් එළියෙන් අල්ලගත්තොත් වස්තු වලින් අල්ලගත්තොත් අන්න කඳෙන් අල්ලගත්තා. දෙකට නැවිලා දෂ්ට කරනවා. එතන රාග දෙවේශ හට ගන්න ඔයගලන්ට. ඕකයි. රාග දෙවේශ හටගත්තොත් ඔයගලන් සතර පායට ඒකාන්තයෙන් යනවා. අන්න දෂ්ට කරනවා කියන අර්ථය ඒකයි සත්‍යය. ඔළුවෙන් අල්ලගත්තා කියන්නේ ඇඟේ වෙනුණා ඕගලන්ව මරණයටපත් කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕගලන්ව සතර පායට දාන්න බෑ පළවෙනි කරුණ. දෙවෙනි කරුණ ඕගලන් දිවි ලෝකේ රූප ලෝක අරූප ලෝක උපැත්තිය නැති කරලා දානවා. ඒ මායාවේ භූමිය. මායාව දැන් කොහෙද? ඔබ තුලයි මායාව. භාගතුනාංශ මේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ මේ ආයතන මගේ ඔව් මාරේ ඒ ඔබේ එහෙනම් බාහිරින් පටිසම්පාදයක් පෙන්වනවා මේ මාරේටයි පටිසම්පාදය මේ වගේ පටිසෝතගාමී චිත්ත තයිසික මට්ටමින් පටිසම්පාදය පෙන්වනවා නම් මාරේ යම් කවුරු හරි ඔය ඔබ කියන එහෙම මිදුණොත් එතන ඔබේද නෑ ස්වාමීනි එතන මගේ නෙවෙයි අන්න ආර්ය භූමිය අරක මාර භූමිය ඔය එළිය දැන් අපි පරිහරණය කරන්නේ මාර භූමිය එනිසා ආර්ය භූමියට එන්න අන්නේ ආර්ය භූමියට එන්ටයි මම මේ පටිච්චසමුපාදය ගැන ඔබ කරුණු කියලා දුන්නේ මේකට එන එක මට අයිති වැඩක් නෙවෙයි මම මාර්ග උපදේශකෙක් විතරයි. ඒ නිසා මේක හොඳින් තේරුම් අරගෙන මේක කියලා දෙන්න මට කවුරුවක්වත් මම කවදාකවත් කාගලකට කියලා පාලි ඉගෙන නැහැ. මම ඒකයි පාලි කතා කරනවා අඩු. මට ලොකු දැනුමක් නැහැ. මොකද මම පැවිදුනේ පාලි ඉගෙන ගන්න නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේලා ඒ කර්තව්‍ය කරනවා ඉතින්. නේද? ඒ සම්බන්ධයෙන් පාලි විශ්වවිද්‍යාලයෙන් දක්ෂවනවා ඒක කරනවා. මම සසරු නිදෙට. මගේ අවශ්‍යතාවය ඒක. මට වෙන දෙයක් අවශ්‍ය නැහැ. අන්න එතන ඕගලන්ටත් අවශ්‍ය වෙනවා මම ආම්රු කෙනෙක් කියලා පාලි ගැඹුරට ගියේ නැත්තම්. ඕගලන්ටත් ඒක අවශ්‍ය වෙන්නේ. අපිට ඕනේ සසරු නිදෙන්න. ඒ නිසා මේ සංසාර චක්‍රයේ නිරුසාරද මම ත්‍රිපිටක විසරද කෙනෙක් නෙවෙයි. ආචාර්ය කෙනෙක් නෙවෙයි. ත්‍රිපිටකේ. මට මේ ලෝකේ දැනුමක් නැති කෙනෙක්. ඔක්කොම මායාවේ භූමියේ තියෙන දක්ෂතා. ඔසියල් දක්ෂතා. කවුරු හරි මේ පටිච්චසමුපාදයේ චිත්තයිස්ක මට්ටමින් දකිනවා නම් අන්න ඒක තමයි මේ ලෝකෝත්තර භූමියට අයිති පැත්ත. මම මෙහෙම කියන්නේ ඔයගලන්ට මේ ලෞකික ලෝකෙ මිදිලා ලෝකෝත්තර භූමියට එන්නේ. වීරිය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙච්ඡප්පසාදේන. උන්වහන්සේව හඳුනා ගන්නට. අපි බුදුහාමුදුරුවෝනේ බාහිරේ. බාහිරේ වැඩ පිළිවෙලට ගිහිල්ලා. ඔතන නෙමෙයි බුදුහාමුදුරුවෝ හඳුනා ගන්නවා. ඔතනින් කවදාක බුදුහාමුදුරුවෝ දකින්න බැරි බව බුදුහාමුදුරුවෝ කිව්වා. එක්තරා භික්ෂුන් වහන්සේ නම බොමල්වක් අමදිනා. අමදිනකොට හොඳ සති සම්පජන්නයි. මේ භෞතික ලෝකයේ කෙලෙස් සහිත මාරු ඉන්නවා. මාන්නේ මේ ලෝකයේ කෙලෙස් සහිත පුද්ගලෙක් ඉන්නවා. කෙලෙස් රහිත කෙනෙකුත් ඉන්නවා. මේ පටිච්චසමුප්පාදයේ මේ විදිහට දකින්න නම් කෙලෙස් රහිත කෙනා. පටිච්චසමුප්පාදයේ මං කිය විදිහට දකින්න නැත්නම් කෙලෙස් සහිත කෙනා. මායя කියන්නේ පටිච්චසමුප්පාදයේ දකින්න කෙනෙක් නෙවෙයි.
මේ මාරය ඇවිල්ලා බුදුහාමුදුරන් මේ අර භික්ෂුව ළඟට ඇවිල්ලා කියනවා නම් මේ මතක් කරපු කාරණා මතක් කරන්න. අමතක කරගත්ත ඇතිනේ. ඉතින් මේ ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ දැක තියනවාද? නෑ. මම දැකලා තියෙනවා. ඔබට මේ රූපය මම මවල පෙන්නන්නද? හා? දැන් මේ මාරේට මොකක්ද ඕනේ? මෙයාගේ සතිය කඩන්න හරියවන. දැන් මේ මාරයා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණයෙන් තිබුණු රූපය ඒ විදිහටම මවල පෙන්නනවා. මාරයාට ඉර්ධි සම්පන්නයි. ඒ විදිහටම ඒක මවල පෙන්නන්නේ මෙයාව අනුසෝතගාමී මාර්ගයට පටිසෝතගාමී මාර්ගේ කඩලා අනුසෝතගාමී මාර්ගයට දාන්නයි ඕන. අන්න මාර්යා මේක නිර්මාණය කරලා පෙන්වන බලන් ස්වාමීන් මේකේ ලස්සන නිවන් ජීවමාන බුදුරජාණන් වහන්සේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ මේ ආන්දරු කල්පනා කරනවා සතිය වැඩිලා තිබුණේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා මේ දකින්න දේ ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ දකින්න දේ දැක්කා පටිසෝතගාමී පටිච්චසමුප්පාද. ඒ මොකද්ද? මම අර කියන්නේ පේනවා නොවේ හිතනවා. ආයතනෙන් විදිලා. අන්න චිත්තයිසික මට්ටමින්ම දැන් මේක දකිනවා. මායя දකින්නවා ස්වයං වහන්සේ හිතනවා. මම තේරුම් ගන්න නැහැ මේව කියන්නේ. දෙන්නගේ දෙක. හැබැයි මායя හිතන්නේ හරියට දකිනවා. දැක්කොත් අනුසෝතගාමී කැඩුන මාර්ගයේ සතිය කැඩුනා. නිවන් දකින පාර කැපුණා. පටිසෝතගාමී මාර්ගයේ විදුණා. එනකොට භික්ෂුවගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා. ඒ කියන්නේ මාර්ගය හොඳට යා පොලිෂ් කළා. ඒක මගහැරෙන්නේ නැති වෙන්නේ යා මේ පටිසෝතගාමී මාර්ගයේ කාටක විඳින්න බැරි විදියට ඉන්න කෙනෙක්. එයා මෙයා මේක දිහා බලලා ඒ උතුම් රහත් ඵලයේ ඒ වෙනසක් කරනවා. මේ භික්ෂුව. මාර්ගය බලනවා මෙයා මගේ භූමියට ආවද? හොයාගන්න බෑ මාර්ගයට. මෙයා ඉන්නේ කොහෙද කියලා. හොයන්න බැරි වෙලා ලැජ්ජා වෙලා මාර්ගය යන්න කියලා. ඕක තමයි සිදුවේ. එදායේ මාර්යා දීපු උපක්‍රමය මේ පටිසෝතගාමී බුදවන්ට මේ අහිංසක මිනිසයන්ව භික්ෂුන් වහන්සේලාව මාර්යා නිර්මාණය කරපු මේ බුදුරුව කොටි වෙලා නැද්ද? අද කොටි වෙලා නැද්ද භික්ෂුන් වහන්සේලා? ඕගොල්ලන් ගැන කුමන කතාවද? ඕගොල්ලන් කොටි වෙන්නේ ඒගොල්ලන් නිසා. මේ භික්ෂුන් වහන්සේලා මේ මාර්යා මවල පෙන්නපු රූපයට කොටි වෙලාද? ඇත්ත කියන දෘෂ්ටිය පටිසම්පාදයේ වැහිලා පටිසෝතගාමී මාර්ගයේ නැහැ. අනේ අහිංසක මිනිස්සු ඒකම හරි ඒකමයි සත්‍යය කියලා එතනම ඉඳලා මේ මිනිස්සු මහ විපතකට ගිහිල්ලා බලන්න. ඒ මිනිස්සු අර භික්ෂුණන්ට එහෙම වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. මොකද මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ පැතිකඩවල් කීපයක් තියෙනවා. පටිසෝතගාමී පටිච්චසමුප්පාදය නොදකින ඥාණයට කියනවා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ කියලා. ඒක දකින ඥාණයට කියනවා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා. මොනවාද ඉන්ද්‍රිය ධර්ම? බෝධිපාක්ෂික ධර්ම වල සත්‍ඉන්ද්‍රිය ඔන්නෝ ඉන්ද්‍රිය ධර්මයි මේ පටිසෝතගාමී මාර්ගයේ දින බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියන්නේ නිවනට. නිවනට අවශ්‍ය නිවන ඇසුරු කරන පාක්ෂික ධර්ම. ඒක ඇසුරු කරගෙන ඒකට එන්න ඕන මේ ධර්ම තමයි අපි ඇසුරු කරන්නේ. එහෙනම් මේ පටිසෝතගාමී මම මේ දේශනා කරපු පටිසම්පදායේ තියෙන වටිනාකමයි මම මේ හැම පැත්තෙම කියාගෙන ඉන්නේ. දැන් පටිසම්පදාය ගැන මම හඳුන්වලා දෙන්න ඉවරයි. ඔතින් එහාට තව මම ඔය ගැන කියන්නේ නැහැ. කියන දුන්නට කියන්නේ නැහැ. ඒකම මේක හඳුනාගෙන ඉන්න. මේක හඳුනාගත්තාම එතනින් මොන ප්‍රශ්නයක් අහනවා කියලා දෙන්න. එච්චරයි.
ඔතනින් පටිසම්පාදයේ දැක්කොත් තමයි සූවිසි ප්‍රත්‍ය ධර්මයට ගලපන්න ඕන. ඔතනින් එළියෙන් නෙවෙයි. සූවිසි ප්‍රත්‍ය ධර්මයට ගලපන්නේ. අර තියෙන විසුද්ධි මාර්ගයේ සූවිසි ප්‍රත්‍ය ත්‍රිපිටකයේ තියෙනවා. ඒ සූවිසි ධර්ම වලට ගලපන්න ඕනේ එළියේ තියෙන පටිසම්පාදයන් නෙවෙයි. පොතේ සූවිසි ධර්ම පොතේ තියෙන පටිසම්පාද කාරණා 12 අරගෙන අවිද්‍යාව අරගෙන අර සූවිසි ධර්ම වලට ගලපනවා. සංකාර ධර්ම අරගෙන අර සූවිසි ධර්ම වලට විභංග කරනවා. බෙදා දක්වනවා. මේකෙන් නිවන් දකින්න බෑ කාටවත්. පටිසෝධගම් මාර්ගයේ උපදින්නේ නැහැ. මේ දැනුම තුනයි කියලා. මෙන්න මේ මං කියපු ධර්මය මෙන්න මේ විදිහට තමන් තුළින් මේ චිත්තචෛතසික ක්‍රියාකාරීත්වය පටිසම්පාදයක් බව දැක්කොත් අන්න එතන පුළුවන් නිවන් දකින්න. එතනින් තමයි පටිසෝධගම් මාර්ගයේ අර විභංග හොඳට කරන්න පුළුවන් වෙලා දක්ෂ වුණොත් ඒත් රාගය දුරු වෙන්නේ නැහැ, ද්වේෂය දුරු වෙන්නේ නැහැ, මෝහය දුරු වෙන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ නැහැ යාට. ඒක නිසා පොත්පත්වල දැනුම අඩු නම් පොඩ්ඩක් කියවන්න පරිසම්පාදයේ තේරුම් ගන්නට මෙන්න මේ මං කියපු තැනටයි එන්නවා. ඕකෙන් ඉන්නවා. මම මේ පරිසම්පාදයේ දේශනා කළේ පොතෙන් ඉතින් ಉದ್ದೇಶය ගත්තා මේ කාරණා 12 කටපාඩම් කරගත්තා. මේක අවුරුදු ගණනාවකට උඩදී. එහෙම කටපාඩම් කරගෙන මම හැමතිස්සෙම බැලුවේ පටිසෝතගාමී කියන වචනයට අනුවයි මේ ධර්මයේ දිහා. ලෝකයේ හැමෝටම තේරෙන්න බෑ මේ බුදුදහම. හැමෝටම කතා කරන්න බෑ. කාමයන් සොයමින් කාමයන් වල හැසිරෙමින් මේ දේ කරන්න බෑ. භික්ෂුවක් වුණත් කාමනා මේ බුදුරුව දකින්න දැන් නම් ඉන්නේ. ඒක කාම වස්තුවක්. මේ ජයසිංහ දේවපාණේ හාමුදුරුවෝ කියනවා ජයසිංහ මහ බෝධිය රුවන්වැලි සෑය සරුවක් දක්වන කාම වස්තු. මේ ඔක්කොම අමුදරුව මේ හැමදේම වත් පිටියට කඩා මේ පේන ඉරහඳ තාරක මේ හැමදේම කාම වස්තු. ඔය කාම වස්තු වලින් මිදෙනවා මෙන්න මේ පටිසෝතගාමී පටිසම්පාද ධර්මයේ දැකගත්තොත්. නැත්තම් කවදාකවත් මේකට එන්න නම් මේක දැනගන්න. ඕගොල්ලන් කටුන සිවුරු අහස උසට පූජා කළා. සම කරන්න බෑ මේ දැනගැනීම. මානිනී ලෝකේ දාන අතරින් උතුම්ම දාණය ධර්ම දානයයි. මේට වැඩි ශ්‍රේෂ්ඨ දානයක් නැහැ. කටුන සිවුරු ඕගලන් අහස උසට පූජා කරනට වැඩිය හොඳයි මේ ධාම සොයන කෙනෙකුට. ඔයා කොහොමද පටිච්චසමුප්පාදය ගැන දන්නේ? කොහොමද? එයාගේ අදහස ගන්න ඉස්සලාම් කියන්නේ නැපා. එයාගේ අදහස් ටික ගන්න. අරගෙන එයාට ඉන්න තැන තේරුම් ගන්න. තේරුම් අරගෙන තමයි එයාට කියන්න ඕන. එයාට කියන්න ඕනේ එයාගේ දෘෂ්ටිම අරගෙන කියන්න ඕන. එතකොට එයාට වැටහෙන්න ගන්න. ඉතින් අන්න ඒක නිසා අන්නේ දාණය මේ පටිසෝතගාමී මාර්ගය ගැන කියලා දෙන යම් ඥානයක් තියෙනවා නම් මේක තමයි ධර්ම කතිකයා කියන්නේ යාට. මේ පටිසම්පාදේ තියෙනවා ධාතු ස්කන්ධ ආයතන පටිසම්පාද චතුරාර්ය සත්‍ය ආරිෂ්ඨක මාර්ගය. මේ සියලු ධර්මතා අන්තර්ගතයි මේ පටිසම්පාදේ කියන්නේ. ඔය පටිසම්පාදයයි බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරා විස්තර කළේ කියලා දුන්නේ මිනිස්සුන්ට. සමණයන්ට කියලා. ඉතින් මේක වැහෙන සුළු කියන්නේ හැමතිස්සෙම මාර්ගයේ වැහෙනවා කියන්නේ මේක මේ විදිහට අපිට කියලා දෙන්න අය නැති නිසා. මේකම සොයන්න ඕනේ. මේකම නුවණින් වඩන්න ඕනේ. අඩපාඩු හදාගන්න හැමතිස්සෙම පටිසෝතගාම මාර්ගයේ පැත්තෙන්ම සොයන්න ඕන. මේක එළියෙන් වෙන්න බෑ. ඇතුළෙන්මයි මේ සිදුවීම වෙන්නේ කියලා ඇතුළෙන්ම කල්පනා කරන්න දක්ෂ වෙන්න ඕන. රූපේ කියන්නේ චේතනා 32ක්. අසකරණාසය දිවසාරි කියන්නේ චේතනා 32ක්. රාග දේශ මොහ කියන්නේ චේතනා. එන පටිසම්පාදය එළින් තියෙන එකක්ද? මේ අපිට පේන
මේ සුදු පාට, මේ රතු පාට, මේ පැදුර, පොස්කාස් මේ ලෝකෙ තියෙන සියලු නාම ඔක්කොම චේතනා. එනම් පටිසෝතගාමි මාර්ගය කියන්නේ ඔකට. මෙතෙන්ට එන්න මෙතනට ඇවිල්ලා පේන බව නේද තියෙන පුරු කරන්න හොඳට. මම කෙටියෙන් තනක් දීලා තියෙන ලොකු අර්ථයක් ඇතුවයි. ඒ ටික හුරු කරන්න හොලොත් මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න එයාට ලේසි වෙන විදියටයි මම මේ ටික දීලා තියෙන්නේ. මම එදා ඉඳන් කියන්නේ පේනවා නෙවෙයි හිතනවා. කනට ඇහෙනවා නෙවෙයි සද්දයක් කියලා හිතනවා. අන්න මොකද වැටුණු ගිහින් බලන්න. සද්දයට අනුව කතා කරනවා. දැන් සිතේ දැනගැනීම නෙවෙයිද මේ වාචික උනේ? සිතේ දැනගැනීම වාචික උනේ. සිතේ දැනගැනීම නෙවෙයිද කායික වෙන්නේ? සිතේ දැනගැනීමක් තමයි. එහෙනම් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මනෝ දණ්ඩය. කාය දණ්ඩ වචී දණ්ඩ නෙවෙයි. පරිගුප්තියට කතා කරලා නෙවෙයි. ඔතනින් තමයි දැන් වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා මේ පටිසම්පාදයේ මේ විදිහට බලන බුදු කෙනෙක් සොයා ගන්න කාගවත් අවවාදනක් නැතුව මේ බෝසතාණන් වහන්සේ කොච්චර ඥානවන්තද. ඕගලන්ට වැඩි කම්සප නිදුක් කෙනෙක්. ඒ සියල්ල අතහරින්නට මහා වීර්යයක් තිබුණා. නේද? ඒ නිසා ඕගලන් ඇතහැරලා යන්න අවස්ථාවක් නැහැ. මේක සොයාගන්න බෝසතාණන් වහන්සේ ඇතහැරලා ගියේ. බෞද්ධ නෙවෙයි බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ බෞද්ධ නෙවෙයි. අභිනිෂ්ක්‍රමණය කළේ බෞද්ධ නෙවෙයි. බෞද්ධයෙක් නම් අභිනිෂ්ක්‍රමණය කරන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඕගලන් මේ පේන ලෝකයෙන් මිදිලා අර පටිච්ච සමුප්පාදය දකින්නවනම් චිත්තදයිසික මට්ටමේ මේකට කියනවා නයිස්ක්‍රමයේ සිදුවනවා කියලා. අභිනිෂ්ක්‍රමණයක් කරා. දැන් ඕගලන් දකින්නව නෙවෙයි හිතනවා. අන්න අභිනිෂ්ක්‍රමණය. ඔය අභිනිෂ්ක්‍රමණය කළේ නෑ බෝසතාණන් වහන්සේ. ඒක කළේ පස්සේ. එකපාරට වැටුන්නේ එච්චර මහා ප්‍රඥාවක් පාරමී ශක්තියක් තිබිලා බලන්න මගේ නැහැ. අපිට වැරදුනොත් පුදු වෙන්නේ නැහැ අපේ ගරුතර මහා සංඝරත්නයේ මේ ධර්මයේ වර්ධිනවා කියන එක පුදු වෙන්නේ නැහැ. බුදු වෙන්න ආපු උතුමන් වහන්සේට 6 අවුරුද්දක් වැරදුනා. හරි මාර්ගය සොයා ගන්න බැරුණා. එච්චර ගැඹුරු භාවයක් වෙන්නවා මේකේ. නොතේරෙන භාවය. ඒක නිසා මෙන්න මේ පටිච්චසමුප්පාදයේ බෞද්ධයෙක් නොවේ බෝසතාණන් වහන්සේ. කවුරු හරි කියනවා බෝසතාණන් වහන්සේ බෞද්ධයෙක් කියලා ඒ බොරුවක් කියන්නේ. රාගයේ තියෙන, දෙවේශයේ තියෙන, මෝහයේ තියෙන කෙනෙක් බෝසතාණන් වහන්සේ. එහෙම කෙනෙකුගේ ගෙදරින් අයින් වෙන්නේ. ඕගලන් මේක දැනගෙන ගෙදරින් එනවනම් පැවිද්දට. අන්න ඕගලන් එන්නේ නයිස්ක්‍රම ප්‍රතිපදාවෙන්මයි එන්නේ. වස්තුකාමයෙන් මිදෙන සහ මුලින්ම. චිත්තයිසික මට්ටමේ. වස්තුකාමයෙන් මිදීමටයි නයිස්ක්‍රමය කියන්නේ. වස්තුකාමයෙන් මිදෙන ක්‍රම දෙකක් තියෙනවා. අභිනිෂ්ක්‍රමණය කියන්නේ වස්තුකාමයෙන් අනවබෝධයෙන් අයින් වීම. බෝසතාණන් වහන්සේ අයින් වුණා. ඊට අවුරුදු 6කට පස්සේ බෝසතාණන් වහන්සේ වස්තුකාමයෙන් මිදුණා අවබෝධ ඥානය. එහෙනම් මේක පුද්ගලත්වය අභිනිෂ්ක්‍රමණයේ පුද්ගලත්වය. නයිස්ක්‍රමයේ සිටින පුද්ගලත්වය නෙවෙයි. උතුම් සෝතාපට්ටි ඵලයයි. අන්න එදාට ආර්යකාන්ත සීලේ ඉන්න නිසා අව්‍යාපාද අවිහිංසා වෙන මාර්ගයකදීලා වෙන සම්මා සංකප්පේ. සම්මා සංකප්පේ යෙදුණෙම සම්මා දිට්ඨිය නිසාමයි. අන් සම්මා වාචා. මම මේ කතා කළේ මෙච්චරලා සම්මා වාචා. පින් කරන්න දිවි ලෝක යනවා. මේකල නිවන් දකින්න බෑ. මගේ ඔක සංකල්පයක්වත් නැහැ. මේ දැන් මේ පටිසෝතගාමි පටිසම්පාදයේ තේරුම් ගත්තා නම් සෝතාපන්නයි. ආපහු ඒක දෙකක් නැහැ. මෙතන නැගිටින්නේ සෝහම් වෙලා. මේක තමයි ඇත්ත සිදුවීම. යම් කෙනෙක් මේක පිළිසිඳ නැතුව මේක තමයි සත්‍ය කියලා නැගිටිනවා. මේක සෝහම් මාර්ගය. එතකොට යාර කියනවා මේක දැන් නුවණින් බලලා ඵලෙ උපදවා ගන්න. ඒක තමයි මාර්ගය. ඉතින් මෙන්න මේ වගේ
ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඒ නයිස් කම්මේ ඒ සම්මා සංකප්පේ දෙන්න සම්මා දිට්ඨිය පිළිට කරගෙන නයිස් ක්‍රමයේ සිදු වෙනවා. ඒ වගේම මේ සම්මා වාචා කියන්නේ පටිසෝතගාමි ධර්මයේ කතා කරන එකට සම්මා වාචා කියන්නේ. එතකොට සම්මා කම්මන්ත කියන්නේ පටිසෝතගාමි මාර්ගයේ නුවණින් බලන එක තමයි. එතන ඉන්න කෙනාටයි සම්මා කම්මන්තේ තියෙන්නේ. සම්මා ආජීවය කියන්නේ පටිසෝතගාමි පටිසම්පාදේ නුවණ මෙහෙවන කෙනාටයි සම්මා ආජීවය කියන්නේ. චේතනා මට්ටමින් ලෝක පරිහරණය කරන කෙනා. එයා තමයි සම්මා ආජීවය. ඇහැට රූප පෙන්තන ඒක සම්මා ආජීවයක් නෙවෙයි. මිත්‍යා ආජීවය. ඒක තමයි අෂ්ටාංග මාර්ගය. ලෝකේ පැවැත්ම අනුසෝතගාමී මාර්ගය. පොත්පත් වල ඉගෙනගෙන යම් කෙනෙක් පටිසම්පාදේ කතා කරයිද ඒකත් සම්මා වාචා. හැබැයි සම්මා වාචා වුණාට ඒක මිත්‍යා පැත්තේ නෑ, දර්ශනයක නෑ. පුද්ගල දෘෂ්ටිය. නිසා අෂ්ටාංග මාර්ගිකුත් තියෙනවා, ආර්ය ශ්‍රාන්තික මාර්ගිකුත් තියෙනවා. මෙන්න මෙතෙන්ට ආපු කෙනා සම්මා ආජීවත් එක්ක එයාට මේකේ උවමනාව ඇති වෙනවා. වීරිය උපදිනවා. අන්න පදං වීර්යය ඇති වෙනවා යා තුළ. සම්මා ව්‍යායාමය. සම්මා සතිය කිව්වෙ මෙන්න මෙතන. මේ පටිසම්පාදයේ දැකීම ඔය විදිහට සම්මා සතියයි. ඒ වගේම සතියක් තියෙනවා අෂ්ටාංග මාර්ගයේ මේ කාරණා ටික මෙහෙම විස්තර කරන්න පුළුවන් හැකියාව. ඒක උපකාරක ධර්මයක්. ඒක දැනගෙන ඉන්න බෑ මේක එන්න. ඒ නිසා අෂ්ටාංග මාර්ගයේ උපකාරය අරිෂ්ඨක මාර්ගයට එන්න. උපකාර නැහැ කියලා අපිට කියන්න බෑ. ඒක උපකාර ධර්මයක්. මම මේකෙන් පෙන්නන සුජුවම අරිෂ්ඨාංගික මාර්ගයයි. මේකත් එක්ක අන්න සම්මා සතිය අන්න සම්මා සමාධිය උපදිනවා. සමාධිය උපදවන්න යන්න එපා. ඕගලන්ට තියන්නේ මේ පටිසෝතගාමී මාර්ගයේ වූ පටිච්චසමුප්පාදේ නෝනින් දැකීම විතරයි. වෙන මුකුත් කරන්න යන්න එපා. වෙනම සමාධියක් වඩන්න යන්න එපා. මේ සම්මා සමාධිය කියන්නේ සතර ධානයේට මේක ලෞකික ලෝකයේ උපදින එකක් නෙවෙයි. මේක ලෝකෝත්තරයි මේ ධානන්තර. අන්න එතෙන්ට ආපු කෙනාට කියනවා සම්මා ඥාන පහළ වුණා. ඔන්න දැන් පටිච්චසමුප්පාදේ මනාව පේනවා. ඔයගලන්ට මනාව මේ පටිච්චසමුප්පාදේ පිළිදා නැත්නම් ඔයගලගේ අඩුවක් තියෙනවා. ඒක තමයි සම්මා සමාධිය නැති බව. ඒක තේරුම් අරගෙන ඒකට වීර්යය කරන්න. මොකද්ද වීර්යය? සමත කමඨහන කරන සමාධි කරන එකද? කවදාක ලෝකෝත්තර මාර්ගයට උපකාර නැහැ. ඔය සංකාර. සංකාර පුඤ්ඤාව සංකාර, අපුඤ්ඤාව සංකාර, ආනිච්ඡාව සංකාර තේරුම් ගන්නවා මිසක ඒවා වඩන්න කිව්වේ නැහැ, කරන්න කිව්වේ නැහැ. ඒක ලෝකෝත්තර පැත්තෙන් මේක මතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ සම්මා ඥාන ඇති වුණාට පස්සේ ඒ සම්මා ඥාණයෙන් තමයි පුළුවන් පටිච්චසමුපාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් එක පෙරගන්න තියෙනවා. අන්නේ පෙරලීම තුළින් එයා දකිනවා මේ පටිච්චසමුපාද නිරෝධය. සම්මා විමුක්තිය. රහත් මාර්ගංග 10යි. මෙන්න මේ විදිහට එන්න පුළුවන් නම් මම අරිෂ්ඨාංග මාර්ගයේ පින්නේ ලෝකෝත්තරව. මෙහා පැත්තෙන් තියෙනවා අෂ්ටාංග මාර්ගය. මේ පැත්තෙන් තියෙනවා. ඒ නිසා මේවා තේරුම් අරගෙන අෂ්ටාංග මාර්ගයේ නෛෂ්ක්‍රමයේ නැහැ. ආරිෂ්ඨක මාර්ගයේ අභිනිෂ්ක්‍රමණේ නැහැ. නෛෂ්ක්‍රමයේ තියෙන්නේ ආරිෂ්ඨාංග මාර්ගයේ, අභිනිෂ්ක්‍රමණේ තියෙන්නේ අෂ්ටාංග මාර්ගය. එතන පුද්ගලත්වයේ තියෙනවා, මෙතන පුද්ගලත්වයක් හම් වෙන්නේ නැහැ. මේ දෙකේ වෙනස එකයි. මේක අනුසෝතගාමි, මේක පටිසෝතගාමි. අනුසෝතගාමි මාර්ගය අපිට පටිසෝතගාමි මාර්ගයට එන්න උපකාර කරනවා.
සම්මාදිට්ඨි ධ්‍යාන මදාමි කියොතනට. සම්මාදිට්ඨි ධ්‍යාන කරයි. එහෙනම් මේ සම්බන්ධව අපි තව කතා කරන්නට අවශ්‍ය නැහැ නේද? මේ පටිච්චසමුප්පාදේ ගොඩාක් ගැඹුරුයි. හැමෝටම ගෝචර නැති බව නම් මට ප්‍රත්‍යක්ෂයි. එහෙනම් මේක අහලා තමන් මේක ප්‍රත්‍යක්ෂ කරගන්නට දක්ෂ වෙන්න මේවා මේ පටිච්චසමුප්පාදේ සෝතාපන්න ඵලයට එන හැටි මම මේ කියලා දෙන්න. රහත් වෙන්නත් පුළුවන්. එනිසා මෙතනින් කැමති කෙනෙකුට නැගිටින්න අර මෙතනින් නැගිට්ටොත් එයාට ඕන තරම් මේ ධර්මයේ විස්තර කරන්න පුළුවන්. හොඳට විස්තර කරනවා. සුක්ෂ විදර්ශක නෙවෙයි. සුක්ෂ විදර්ශකනේ පටිච්චසමුපාදයේ මේ විදියට වැටෙන්නේ නැහැ. යාතිශන කළේ කියලා කතර ගත්ත රහත් වෙනවා. ඒක සිදු දෙයක්. මේ පටිච්චසමුපාදයේ විතරනේ යාට කරන්න බෑ. ඔය විවරණේ චුට්ටයි මම කතා කරේ. ඔය එහෙම පටිච්චසමුපාදයේ එහෙම කතා කරන්න අමාරුයි. පටිච්චසමුපාදයේ කතා කරනවා නම් දෙදොරේ වැඩ කටයුතු නැති. සියල්ල පසකින් තමයි මේකට අනුගත වෙච්ච කෙනෙක් එක තමයි ගැඹුර ගැන පටිච්චසමුපාදයේ කතා කරන්න පුළුවන් වෙන්නේ. මොකද පළ ඇති ගස් වලට විතරයි ගල් ගන්නවා. පළ ඇති ගස් වලට ගල් ගන්න එක මානසික වැඩ නෑ. එහෙනම් මෙන්න මේ විදිහට හරි මම කිව්වේ මේ පටිච්චසමුපාදය ගැන අවබෝධ කරගන්න පුළුවන් අය නම් ලෝකේ නේද? ඒ අයට. එහෙනම් ඔයත් බෝසතාණන් වහන්සේ කියන්නේ පටිච්චසමුපාදයේ පටිච්චසමුප්පාද පැත්ත දැක්ක කෙනෙක් නෙවෙයි කියන්නේ. නිසා බෝසතාණන් වහන්සේ බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ කරපු වැඩ පිළිවෙල නෙවෙයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය බුදුරහමතුන්ගේ. මම මේ කියන්නේ ඒ අපේ මිහිණි ආරණ්‍යයක් හදනවා. ඒක වැඩ කරන වාසුණයද මම ටික ටික පෝෂණය කරනවා. පෝෂණය කරනකොට මෙයා දවසක් වේදිකෙන් බණක් අහන්නේ ළඟදී. ඇවිල්ලා කියනවා මම බණක් ඇහුවා ආන්දරනේ කියලා කිව්වා. මම කොහෙද මොනවද කියවන්නේ? වැඩක් නැහැ ආන්දරනේ. මම ඇයි ප්‍රතික්ෂේප කරා? බෝසතාණන් වහන්සේ කරපුවා ඔක්කොම කිව්වේ. බුදුහාමුදුරුවෝ කරපුවා එකක්වත් කියනවා. මට නම් වැඩක් නැහැ කොහොම මේ බෝසතාණන් වහන්සේ කරපුවා. මට ඕනේ බුදුහාමුදුරුවෝ කරපුවා. බාන මේක වැටීම කොච්චර වටනවද? මම ඔය වචනේ කිව්වේ මේ මනුස්සයා කිව්වට පස්සේ. ඔව්. ඉතින් මේ බාන දැන් මේ මනුස්සයා දවස් සතියක් දෙකක් මම මේක පෝස්ට් කරලා ඒවරක් බාන ටික ෆෝන් එකට දාලා නිකන් ගාට අහන්න. හැමදාම බණක් අහනවා. බලන්න මේසෙන් වැඩේ කළා. හොඳද? මට දවසක් කියලා කියලා හාමුදුරුවනේ. බලන්න අපි අවුවේ කොච්චර කර වෙනවද කොච්චර දුක් විඳිනවද? මම මහා කර්මයක් කළා කියනවා හාමුදුරුවනේ. සමාහයට අවිච්චි ඉඳලාවත් දන්නේ මෙච්චර අවුවේ කර වෙන්න. ඒ වංශය කියනවා. මම මහා දුකක් මේ විඳින්නේ හාමුදුරුවනේ. අවුවේ කර විවි ජීවත් වෙන්න. බලන්න කර්මය හඳුනගන්නේ නැති. කලින් ඒව කතා කළේ නැහැ. දැන් අමුතු වචන කියනවා. මොකද එයා හිතන ගොඩක්. එයා කරන මේ වෘත්තියන එයා දුකක් විඳින බව දකිනවා. මම මේව අවුවට කර වෙන්නත් ඒසී කාමරයක රස්සාව කරන්න මේක තමයි කර්මය හාමුදුරනේ. හැබැයි අපි දෙන්නම ජාති ජරා ව්‍යාධි මරණ දුකෙත් ඉන්නවා හාමුදුරනේ. මේ දෙන්නම ඒක පින්පව් දෙකනේ හාමුදුරනේ ලෝකේ තියෙන. මේ පින්පව් දෙකට ආйти නෑනේ ජාති ජරා ව්‍යාධි මරණ. මේ දෙන්නම තුන ඉන්නවා. මේ ටික දවසකට ඇතුළත බුද්ධිය. ඔව්. මගේ යාගේ විචාරශීලීත්වය දැක්ක මොළදිව. ඔව්. හරි කටකාරය යා. පුරුෂේ. ඒක තමයි වෙන්න ඕන. ඒව කෙනෙක් දෙයක් එහෙම පිළිගන්න එහෙම තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මටත් සතුටක් ඇති වුණා මේ මනුස්සයා මේම හිතන්න. කර්මය දකින්න, තමන් විඳින දුක දකින්න හරි. තමන් පෙරමුණා නම් කොච්චර වටිනවද? නේද? ඉතින් ওই ලෝකේ තියෙන දුකයි සැපයි නෙමෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ දුක. ඒක ආර්ය. ඒකෙන් තමයි ආරිෂ්ඨාංග මාර්ගය දුරු කරන්න තියෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ දුක අෂ්ටාංග මාර්ගයෙන් දුරු වෙන්නේ නැහැ. පෞකලා කියලා පින්කලා කියලා ධ්‍යාන මාර්ගයේ සංකාර ධර්ම වලින් ජාති ජරා ව්‍යාධි මරණ දුරු කරන්න බෑ.
මේ කොහේ හිටියත් ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. නිසා පටිච්චසමුපාද ක්‍රියාවලියෙන් ජාති ජරා ව්‍යාධි මරණ දුරු කරන්න බෑ. ඒ පුඤ්ඤාප සංකාර අපුඤ්ඤාප සංකාර භව චක්‍රෙන් බෑ. කියන්නේ පින් කළා පව් කළා ඔබ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕකනම් බුදුහාමුදුරට දන් දුන්නත් අවුරුදු ගණන්. ජාති ජරා ව්‍යාධි මරණ වල නම් මෙදෙන්න හම් වෙන්නේ නෑමයි. දුක සමුදය දුර වෙනවද? පිනේ කවදාවත් වෙන්නේ නෑ. එන්නති බව අපට ප්‍රත්‍යක්ෂයි. එහෙනම් ඕගලන් පටිසෝතගාමී මාර්ගයේ තේරුම් ගන්නට තේරුම් අරගෙන අන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුරු කරන වැඩ පිළිවෙලට එන්න. ඒ පටිසෝතගාමී මාර්ගයෙන් විතරයි ජාති ජරා ව්‍යාධි මරණ දුරු කරන්න පුළුවන්. අන්නේ පටිසෝතගාමී මාර්ගයෙන් ජාති ජරා ව්‍යාධි මරණ දුරු කරපො ඒකෙන් සාහමුලින්ම දුරු කරපො සීවලී හාමුදුරන්ට පුඤ්ඤාභි සංකාරය උදව් කරනවා. තේරෙනවද? ඒක එහෙම නැති වෙන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් සාහමුලින් මිදුණු ලෝසක තෙරුණාංශයට අකුසලේ පරිසම් දෙනවා. ඒ නිසා රහත් කියන දන හඳුනා ගන්නට බෑ. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්න එපා සංසාරේ කරගත්තා පින්පව් දෙකේ එහෙම නැති වෙනවා කියලා. පුද්ගලත්වයෙන් පරිහරණය කිරීම නැති වුණාට අපි රහත් ඵලයෙන් කරන්නේ මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක. ජාති ජරා ව්‍යාධි මරණ දුක දුක්ඛ සමුදය නිසා හටගන්න ධර්මයක්. කරගත්ත පින්පස්පස එනවා ඔය ඉතින් ගොඩක් අතුරු කතා කරන්න ඕන කතා. ඒක නිසා ඒව ගැන ගොඩක් කියන්නේ නැතුව අපි ඉලක්කය වියුත්තේ ඔය හැමදේම වැටහෙවි. මෙන්න මේ පටිසෝතගාමී මාර්ගය පටිච්චසමුප්පාදය නෝනට වටහා ගන්න ඕගලන්ට මේ ධම්ම පාඨය උපකාර ධර්මයක් වේවා ප්‍රසාද. මොනවද දැනගන්න තියෙන්නේ? ඔය ගන්න නැති ප්‍රශ්න අහන්න නැති බව මම දන්නවා. ඒක ටිකක් අර සංකීර්ණයි. අපි සෙනගලට ප්‍රශ්න තියෙනවද? එන්නේ නේ ඉස්සරහට. අපි දැන් අර සිතන බවක් නේ හම්බෙස් ඇති වෙන්නේ. සිතන බවක් ඇති වෙනකොට පෙර අවිද්‍යාව නිසා චෛතසිකත් හට ගන්නවා. ඒ දෙකම ගැට ගැහිලා තමයි චේතනාව හටගන්නේ. ඒතකොට අපි බලන්න ඕන අර සිතන බවක් වෙනවා කියලා විතරයි නේ. ඔව් මූලික දේ එහෙම තමයි. ඒ මොකද අපි ඉස්ලාම තීරණය කරන්න ඕන මෙහෙම තමන්ව හඳුනා ගන්න ඕන. ඇත්ත වශයෙන්ම මම පේන බව පරිහරණය කරනවාද සිතන බව පරිහරණය කරනවාද? මේ පරිවර්තනය මගලක වෙනවද? වෙන්නේ නැතුව ඉතින් යාට ගියට වැඩක් නැහැ. ඒ නිසා මම හොඳට සිය සතිය පිටවන්න කියන්නේ පේනවා නෙවෙයි හිතනවා කියන එක ප්‍රත්‍යක්ෂ ඥානයට ගෙන්න. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ හැමතිස්සෙම මේක පිටා සිටිනවා. ආයතන පහ කෙරේ. සිත ගැන ඉතින් කියන්නේ දැන් නැහැ කොහොමද හිතනවනේ නේද? මේ ආයතන පහ කිරීම මේ පේනවා නෙවෙයි හිතනවා කියන තැනට එන්න ඒකට ආයතන මාර්ගයේ ආයතන පහෙන් ගැලවිලා යාවි. අන්න ඊට පස්සේ බලන්න චේතනාව නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නවා හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. Tamanta අරක හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකන් එතනට එන්න. ඒක ප්‍රත්‍යක්ෂ වුණොත් චේතනාවක් කියනක මේ පේන මේ ලෝකයයි අපි කතා කරමු වචනවලින් පේන ලෝකයයි සිතන එකයි දෙකක් නොවන බව වැටහෙනවා. ලෝකයා දකී යොගුනුත් පේන ලෝකය පරිහරණය කරනවා. ඒනට ආර්ය කෙනෙක්
පේන ලෝකෙ නෙමෙයි පරිහරණය කරන්නේ සිතන ලෝකෙ. ඒක චිත්තේ නියති ලෝකේ. සිතින්මේ ලෝකෙ පමුණුනවා කියන්නේ. ඉතින් මෙන්න මේක නිසා මෙන්න මේ ඇහෙන්නේ මේක දැකලා තියෙන්නේ සිතින්මයි මේක දැකලා. දැක්ක කියන කාරණාව නෙවෙයි විතර තියෙන්නේ හිතුවා කියන කාරණා. මේක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න පිළිමැද ගන්න. භාවිත බහුලීකත කරගන්න යානාවක් කරගන්න. මේක කළාට පස්සේ තමයි අන්න අපිට දෙවනි පියවරක් එයි. මේ සිත හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. පටිසම්පාදයෙන් මුණ ගැහෙන්න තියෙනවා. පටිසෝතගාම මාර්ගයේ උපදින්නයි ඔය විදිහට කියන්නේ. ඔය අභ්‍යාසයේ කෘත්‍ය. ඒක කරනකොට පටිසම්පාදය ගැන දැනුමේ මූලික කාරණා ටික දන්නවා. දන්න නිසා තමන්ටම විචාරශීලී වෙන්න පුළුවන් තමන්ගේ බුද්ධිය. සංස්කාර සකස් වෙනවා. සංස්කාර එනවනේ. නිවන දක්වා යනතුරුම සංස්කාර ඔව් චේතන චේතු මුක්ති රහත් ඵලය. යාත්මක වෙනවා. චේතු මුක්ති රහත් ඵලය. සම්පූර්ණ සිතුවිලි මිදෙන්නේ සම්පූර්ණ සිතුවිලි මිදෙනවා කියන්නේ මොකද්ද? සිතුවිලි හටගන්නේ සමුදය දුරු. සම්පූර්ණයෙන්ම සමුදය දුරු කරන්නේ එසලාම 11 කාම ලෝකේ තියෙන සමුදය දුරු කරනවා. එසලාම සතර අපායේ සමුදය දුරු කරනවා. උපැතිරන් තියෙන. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ තියෙන සමුදය දුරු කරනවා. නේද? ඊට පස්සේ රූපී අරූපී බ්‍රහ්ම ලෝක වල තියෙන සමුදය දුරු කරනවා. ඒක අනාගත නේද? එහෙනම් එතනින් එහාට තියෙන්නේ අර මාන උද්දච්ච අවිද්‍යාව සම්පූර්ණ. අවිද්‍යාව, ලෝභය. මේ තුන රහත් ඵලයේ සහ මුලින් දුරු කරලා. එතන තියෙන දේවල් ටික ඒතකොට දුක්ඛ සමුදයයි දුරු වෙන්නේ. අම්මා ලෙඩ වෙලා ස්වාමීනි. තාත්තා ලෙඩ වෙලා. බුදුරජාණන් වහන්සේ තාත්තා සමුදය නැහැ. රහතන් වහන්සේ සමුදය සහ මුලින් දුරු කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමුදය සහ මුලින් දුරු කළා තියෙනවා. ඒකයි දුක්ඛෙන් මිදෙන කියන්නේ. වේදනාව දැනෙනවා හැබැයි මට නෙවෙයි. සමුදය නැහැ. සමුදයෙන් තමයි මමත් තියෙන්නේ. ඒකෙන් තමයි මම මේ අම්මා පියාණනී කියලා වචන පාවිච්චි කරන්නේ. හැබැයි සමුදය නැහැ, ඇලීම නැහැ. මරණ දුක්ඛේ නැහැ. ඇල්ල හිටියොත් තමයි දුක්ඛේ. එහෙනම් දුක, ශෝකය, පරිදේව, ඇලීම, ගැටීම, ලස්සනයි, හොඳයි, සුබයි, පරිණිතයි, අවලක්ෂණයි විවිධ වෛර, කෝධ, පරිගැනීම්, මෛත්‍රී, කරුණා, මුදිතා තියෙන සමුදය. අම්මා තාත්තා ගෙවල් දොරවල් ඉඩකඩම් කියන්නේ දුක. ඒවට ඇලෙන එක සමුදය. සමුදය ප්‍රහාණය කරන්නේ. සසර යන්නේ සමුදය නිසා. අන්නේ සමුදය නැති කළා. ඕකයි වෙන්නේ. ඒක කුඹක සමුදයද? අම්මා තාත්තගේ මේ ගෙදර ඒවා. චේතනාවසන්නේ පවතින සමුදය. සමුදය පවතින්නම චේතනාවත් එක්ක මේ වස්තුව එක්ක සමුදයක් ඉදිලා නැහැ. අපිට චේතනාව මට්ටම හඳුනා ගන්න බැරුව අපි සමුදය දකින්නේ බාහිර මේ වස්තුවට සාපේක්ෂව. මේ මගේ දරුවා, මේ මගේ පුතුව, මේ මගේ ගේ. එතකොට දැන් එහෙම ඉදිරියට මේ චේතනාව මට්ටම එළියට එනවද? මේ පටිසෝතගාම මාර්ගයේ උපදවා ගැනීම මෙච්චර ලේසි නැහැ. හොඳම බුද්ධියක් නුවණ පඤ්ඤාවතෝ අයං ධම්මෝ ඥායං ධම්මෝ දුක්ඛංස්ස. මේ බාහිර ලෝකයක් තියෙනවා කියලා ගත්ත කෙනෙක් මොඩේ. එයාට මේක ගෝචර නැහැ. චේතනා මට්ටම දැකීම අන්න වගේ ප්‍රඥාවන්තය නුවණැත්තා කියන්නේ යාට. එයා තමයි මේවා ලියා ගන්න. නිසා හොඳට ආයතනවල පේනවා නොවේ හිතනවා. හොඳට තනි ප්‍රායෝගික වෙන්න ඕන.
ඒකෙන් තමයි මේ පටිසෝතගාමී පටිසම්පාදේ මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් තමයි. ඉස්ලාම චේතනාවට බැස ගන්න එපා. චේතනාවේ තනි වෙන්න එපා. එහෙම වුණොත් තමයි මේ පැත්තට එන්න පුළුවන්. යම් කෙනෙක් ඒ චේතනාව දැකලා චේතනාව හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දැකලා චේතනාවේ නිරෝධය දැක්කොත් යපට සම්පදෙ මිදලා ආවෝදයක් නැහැ. මං ඉස්සෙල්ලා කිව්ව විස්තරය අවශ්‍ය නැහැ. නිවන් දකින්න අවශ්‍ය කෙටි තැන් මං කියලා තියෙනවා. අද හඳුනා දුන්නේ දිගට නෑ. මේ කෙටි තැනකින් මුළු ඔක්කොම හඳුනා ගන්න පුළුවන්. එච්චරයි. පටිච්චසමුප්පාදේ කියන්නේ චේතනාවක් නේද කියන එක චේතනාව හොඳට හුරු කරපු කෙනෙකුට පුළුවන්. ඒ වගේ මේ චේතනාවේ නිරෝධය දැක්ක පටිච්චසමුප්පාදේ නිරෝධය දැක්ක. එන මහත්කත් යන්න ඕනේ නැහැ. ඉතින් ගොඩක් දඟලන්න ඕනේ නැහැ. ගොඩක් ඉගෙන ගන්න ඕනේ නැහැ. අරකට ඉගෙන ගන්නවා මේකත් ඉගෙන ගන්නවා ඔක්කොකට අවශ්‍ය නැහැ. ඒ නිසා පේනවා නෙවෙයි හිතනවා කියන කාරණාවට අනුගත වෙන්න. හොඳට ඒක ගැන කල්පනා කරලා මේක පැදුර. දැන් පේන බවමයි තියෙන බොලේ. නේද? මෙන්න මේ පරිවර්තනය කරගන්න ඉතර ලේසි නැහැ. මේ පටිසෝතගාම මාර්ගය. එහෙනම් මේකට හොඳට විවේකී අරගෙන නුවණින් බලන යුතුයි. අපි මෙච්චර කාලයක් ස්වාමීන් වහන්සේ මේ බාහිර තියෙන පංචේන්ද්‍රියයන් ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ සියලු පංචේන්ද්‍රිය සදායි එක තමයි පටිච්චසමුප්පාදේ ගලපලා බැලුවේ. එතකොට නාම රූප කියන මේ බාහිර රූපය අභ්‍යන්තර එකට ගලපලා බලද්දී ස්වාමීනි හරි ආරම්භරයි කියන්නේ ජීවිතේ කවදාවත් ඒ විදිහට කියනවා අපිට මෛත්‍රී බුද්ධ ශාසනයවත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හරි ගැඹීරයි ස්වාමීනි. සමහර වික්ෂුන් වහන්සේලා කියනවා අපි ධර්මය අවබෝධ කරලා තියෙනවා. ආත්මලයට ලැබලා තියෙනවා. උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරාට ස්වාමීනි අපිට වැටුනේ බාහිර දේ මේ අභ්‍යන්තර දේ එකට ගලපලා තමයි අපි ධර්මය අවබෝධ කරගන්නේ. හරි ගැඹීරයි ස්වාමීනි වහන්සේගේ දේශනාව ඊයේ හවස මම ශ්‍රවණය කරා. මට මුලින් ඉක්මනට තියෙන මිත්‍යා. එක තැනකදී වහන්සේ මේ ලස්සනට ගලපලා දේශනා කරනකොට මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේ බාහිරයි මේකයි අපි වෙනම මේක එකට ගලපන්න ගියන් පස්සේ බාහිරදී මේකයි එකට ගලපන්න කියන අපි මම භාවනා කර ස්වාමීනි දසදින භාවනා තුනක් මට ගැටුණේ නැහැ. අපි ගලපන්න කියන්නේ බාහිර දේ අභ්‍යන්තර දේ එකට ගලපලා තමයි අවබෝධ කරගන්නේ. ඔබ වහන්සේ දේශනාව කරනකොට ඊට පස්සේ සැන්දෑත් මම ආපහු හිතේ ස්වාමීනි. ඔබ වහන්සේ පැහැදිලිව දේශනා කරා ස්වාමීනි මේ ධර්මය අවබෝධ වෙන්නේ කෙනෙකුට අවබෝධ වෙන්නේ. හරි ගැඹීර ස්වාමීනි. හරි ලිංගතුකමක් තියෙනවා අහන්න. ස්වාමීනි ඔබ වහන්සේ මේ පටිච්චසමුප්පාද ඔබ වහන්සේ අවබෝධ කරගන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේ දැන් දේශනා කරනකොට අපි මෙච්චර කාලයක් අවිචාරය මුලාවෙලා ස්වාමීනි. ස්වාමීනි දහම් අවබෝධ කරන්ට අවබෝධ වෙන්න නෙවෙයි අවබෝධ කරගන්න. මාර්ගය ඔබ වහන්සේ අපිට දෙන්නවා කියන එක විතර ගෞරවයි. මේක මානික මතක් කරගන්න ස්වාමීනි. සාදෝතක කුතුම දැන්සේ මේ කඳුලේ ස්වාමීන් වහන්සේ මේක කන්නේ කාටද ලැබුණා. ස්වාමීනි අවංකවම මම මේ ධර්මයේ හරියටම අපි අර ඔබ වහන්සේ දේශනා කරන්නේ මේ හාමුදුරුවෝ ගැන වරදක් කියනවනේ ආසල පොතේ දැන්ම තමයි තිබුණේ. බාහිරදී අභ්‍යන්තර එකට ගලපන්න ගියා.
බාහිරදී අභ්‍යන්තරයකට ගන්න මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් කමක්. එහෙමයි. අභ්‍යන්තරයෙන්ම තමයි අවබෝධ කරගන්න ඕන ස්වාමී පිටා පැහැදිලි. පිටා පැහැදිලි වාසික දේශනා. ඒක ආර්ය පරිශ්‍රය. අපිට හිතන ස්වාමීන් ඉතිරි කාලය තුළදී ඔබේ ජීවිතයේ ධර්මයේ කල්පල බලලා අභ්‍යන්තරින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම විශ්වාසයක් ඉස්සෙල්ලා තිබුණේ නැහැ. ඇයි මේක අස දමනය කරන්න බැලුව ස්වාමීන් දමනය වුණේ නැහැ. මේ කන දමනය කරන්න බැලුව ස්වාමීන් දමනය වුණේ නැහැ. නාසය දමනය කරන්න බැලුව දමනය වුණේ නැහැ ස්වාමීන්. දිව දමනය කරන්න බැලුව. ඒ අපි බාහිර දේවල් දමනය කරන්නේ කොහේවත් ඉන්නේ අපිට දමනය කරන්නේ. දමනය කරනවා නම් හිතම දමනය කරන්න. මනසම දමනය කරන්න. සිතුවිලි පරම්පරාවම අඳුරගන්න. පරම්පරාව ස්වාමීන් සිතුවිලි පරම්පරාව. ඔබ වහන්සේ දේශනා කරන පිටා පැහැදිලි එකිනෙකට බැඳිලා තියෙනවා. අර බැඳි එකිනෙක ලියන්න අය තියෙනවා. හොඳයි. කොහොමද එදා බුදුරණාහි දේශනාවක් කළා. එදා හිටපු පාසකී හොවද ප්‍රසාදේ බුදුහාමුදුරන් කරනවා. සැකයක් නැහැ. ඔබ වහන්සේ ධර්මයේ ගැළපුව ලස්සනට. ඔබ වහන්සේට අවබෝධ වුණේ ප්‍රත්‍යක්ෂ වුණේ බව ඔබ වහන්සේ හරි ලස්සනට ගැළපුවා. කිසිම සැකයක් නැහැ. ඔබ වහන්සේ මේ ධර්මයේ දැක්කා. තාමත් ප්‍රශ්න මොකක්ද තියනවාද? සාමාන්‍ය කියපු තැනින් හොඳට ප්‍රතිපදාව සම්පූර්ණ කරගෙන මේක යෝනින් දැක ගන්නට තමයි දැක්ෂේ අපි සුළු වෙලාවක් මේකක් කමනේ හොඳයි. ඉන්සාල්ලා. කෙනෙක් වගේ නම්